හරි ඩේටි එක මම දැන් තමයි නැගිටින්නේ. හරි හැමෝටම ආයිබෝන් එනවා. ඉවසන්නයි ඩීවිනිං ඉදගන්න. ඔන්ලයින් එකේ පොඩි පණිවිඩයක් කියනවා. අද දවසේ වෙනකොට Zoom පැකේජ් එක මගේ ඉවරුණා ඒක මිලදිලා ගන්න ඕනේ. එහෙම නැත්නම් විනාඩි 40න් 40ට කට් වෙනවා. ඒක Zoom පැකේජ් එක මේ ඉවර වෙලා තියෙනවා කියලා දන්නේ මම අද. හරි ඒක මට මතක නැති වුණා. දැන් මම ඒකේ පේමන්ට් එක කරා. නමුත් ඉතින් මේ ඇක්ටිව් වෙන්න ටික වෙලාවක් යනවා. සමහරවිට අපේ ක්ලාස් එක කරන අතරතුර ඇක්ටිව් වෙන්න පුළුවන්. එහෙම වුණොත් විනාඩි 40න් කට් වෙන්නේ නැති වෙයි. බැරි වෙලා හරි විනාඩි 40කින් කට් වුණොත් ආය ඒ ලින්ක් එකෙන්ම පන්තියට එන්න. හරි. ඒ ලින්ක් එකෙන්ම මම නැවත ක්ලාස් එක ජොයින් කරනවා. ඒ ලින්ක් එකෙන්ම පන්තියට එන්න තියෙනවා. හරි. හොඳයි. ගන්න සටහන් පොත්. ස්පීඩ් රිවිෂන් ක්ලාස් එක. ස්පීඩ් රිවිෂන් ක්ලාස් එකේ අද දවසට අපිට නියමිතව තියෙන්නේ මොකක්ද කතා කරන්නේ? හා රසායනික බන්ධන නෙමෙයි ප්‍රජනනය. නමුත් මම අද ප්‍රජනනය කරන්නේ පාඩම. හරිද? මම මේක ලබන සතියේට කල් දානවා. අද දවසේ ගිය සතියේ අපි අධික වර්ෂාවෙන් හින්දා ෆිසිකලි ළමයිව ගෙන්නන්න බැරි හින්දා ඔන්ලයින් විතරක් මට කරන්න තිබ්බා. ඒතකොට ෆිසිකලි යන ළමයිට සමහර අයට අසාධාරණයි. ඒ නිසා තමයි ක්ලාස් එකේ දවසට නැවැත්තුවේ. හරි? එතකොට ඒ දවසේ નિયમિતව තිබ්බ පාඩම රසායනික බන්ධන අද කරමු. එහෙම නැත්නම් පාඩම් දෙකක් අපිට ඩිලේ වෙවි යනෝනේ. ඒක නොවෙන්න අද රසායනික බන්ධන කරමු. ඊට පස්සේ අර පහුගිය අපිට දවසක පාඩමක් ඩිලේ වෙලා තිබ්බා. ඒක ඉදිරියේදී අපි කරමු. හරි? රයිට්. එතකොට මම ප්‍රජනනය කරන්නේ නැහැ පාඩම අද කරන්නේ රසායනික බන්ධන. ඒ නිසා ලියා ගන්න රසායන විද්‍යා පාඩමක්. නම රසායනික බන්ධන. පාඩමේ නම ලියා ගන්න රසායනික බන්ධන. කවුරු හරි මතක කෙනෙක් ඉන්නවනම් කියන්න පාඩමේ මේ අංකේ 10 වෙනි පාඩම මට මතක වෙයි. රසායනික බන්ධන. හරි. හරි මේ පැත්ත බලන්න. හැමෝම මේ පැත්ත බලන්නේ. හරි. රයිට්. මේ පැත්ත බලන්න හැමෝම. මේ පාඩම මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා පොඩි සමාලෝචනයක් කරොත් මේකේ ඇත්තටම තියෙන්නේ පාඩමේ රසායනික බන්ධන පිළිබඳ මොනවාද රසායනික බන්ධන කියන්නේ කියලා අපි පැහැදිලි කරගමු. මේකදී අපි කතා කරන ප්‍රධාන වශයෙන් රසායනික බන්ධන වර්ග දෙකක් පිළිබඳව. එකක් තමයි මොකද්ද? අයනික බන්ධන. අනිත් එක තමයි මොකද්ද? සහ සංයුජ බන්ධන. ඇත්තටම ওই වර්ග දෙක විතරද තියෙන්නේ? නෑ. තව වර්ග දෙකක් තියෙනවා. බන්ධන වර්ග දෙකක් තියෙනවා. ඒවා ඔයාලගේ O level syllabus එකේදී නෑ. එකක් ලෝහක බන්ධන අනිත් එක සංගත බන්ධන. ලෝහක බන්ධන පිළිබඳව තියෙන යම් අදහසක් 11 වසරේ දරුවන්ට දෙනවා. ඒගොල්ලෝ මේ ළඟදිත් ඉගෙන ගත්තා. sorry 10ටත් තියෙනවා. 10 ඉගෙන ගත්තා ධාරා විද්‍යුතේනේ. ආන්නේ පාඩමේ දි කියනව නේද කොහොමද සන්නායකයක් තුලින් විදුලිය ගමන් කරන්න කියලා. අන්න එතන ලෝහක බන්ධනය ගැන පොඩි විස්තරයක් තියෙනවා. ඉතින් නමුත් මම මෙතනදී ඒක කියන්න යන්නේ නැහැ අපිට අදාළ නැති නිසා. හැබැයි දැනගෙන ඉන්න එහෙම දේවල් තියෙනවා කියලා. ලෝහක බන්ධන කියලා જાතියක් තියෙනවා. විශේෂයෙන්ම ඒ ලෙවල් සයන්ස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය. ලෝහක බන්ධන දායකව. නමුත් අපි කතා කරන්නේ මෙන්න මේ බන්ධන වර්ග දෙක විතරයි O level syllabus එකේදී. හොඳයි. right. ඉස්සරලාම අපි දැනගමු රසායනික බන්ධනයක් කියන්නේ මොකක්ද? මොකටද රසායනික බන්ධනයක් ඕනේ වෙන්නේ? රසායනික බන්ධනයක් ඕනේ වෙන්නේ ඇයි? ස්ථායි වෙන්න බැරිද? හරි. ඔන්ලයින් එකක් ඉන්න එපා නිකන්. ඔන්ලයින් අයත් උත්තර දෙන්න.
මොකක්ද ස්ථායි වෙන්නේ. ඒ කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි නැද්ද? ස්ථායි නැද්ද? මම කියනවා මෙහෙම ප්‍රකාශයක්. අත උස්සන්න හරිනම් හරි කියන්නේ වැරදි නම් වැරදි කියන්නේ. මගේ ප්‍රකාශය තමයි මූලද්‍රව්‍ය සියල්ල ස්ථායි නොවේ. අත උස්සන්න හරි කියන කට්ටිය. මූලද්‍රව්‍ය පරමාණු සියල්ල ස්ථායි නොවේ. අත උස්සන්න හරි කියන කට්ටිය. ඒ කියන්නේ අත් උස්සගෙන නැති අය ඔක්කොම කියන්නේ ස්ථායි නොවේ කියන එක වැරදි. එහෙමනේ කියන්නේ. දැන් මම දෙවෙනි පාරට උස්සන්න කියන්නේ. මොකද අහටත් නැති මෙහාටත් නැති උන් ඉන්නවනේ. එහෙනම් ඒක උත්තරයක් අහපුවම අනිත් ටික බැලන්ස් කරගත්තා ඒක. මොකද උඹට මම වතාවක් කියන්නම් මූලද්‍රව්‍ය පරමාණු හදන්නේ බන්ධන ස්ථායි වෙන්නේ කියලා කිව්වා. මගේ ප්‍රකාශ ස්ටේට්මන්ට් එක තමයි මූලද්‍රව්‍ය පරමාණු වලට ආවර්තිතා වගේ තියෙන මූලද්‍රව්‍ය 20 ගැන හිතන්නකො. ආන්නේ මූලද්‍රව්‍ය 20 සීළු පරමාණු ස්ථායි නොවේ. මගේ ප්‍රකාශය හරි කියන කට්ටිය අත උස්සන්න. ස්ථායි නොවේ. ඒ කියන්නේ ඕගොල්ලෝ කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු සියල්ලම ස්ථායි වේ කියලා. එහෙනම් ස්ථායි නොවේ කියන එකට අත උස්සන්න බෑ. එහෙනදි කියනවා ස්ථායි නොවේ ප්‍රකාශය වැරදි නේද? ඉතින් අත ඉස්සුනේ. හරි. කරයිට්. වැරදි. එතකොට මොනවාද ස්ථායි වෙන්නේ? ඈ 8 වෙනි කාණ්ඩේවා ස්ථායි. විතර අනිත් කාණ්ඩවල ඒවා ස්ථායි නේ. එහෙනම් බන්ධන හදන්න පෙළවෙන්නේ කවුද? ස්ථායි නැති මූලද්‍රව්‍ය පරමාණු. ඒ කියන්නේ 8 වෙනි කාණ්ඩය හැර අනිකුත් කාණ්ඩ. right. එහෙනම් බන්ධන හැදීමේ ප්‍රධාන අරමුණ ස්ථායි වීම. නේ? දැන් මම ඔය තීරි පාඩම උගන්වනකොට ලස්සනට කියලා දුන්නා. බන්ධනයක් කියන්නේ කසාදයක් වගේ තමයි. කසාද බඳින්නෙත් මොකටද? ස්ථායි වෙන්න. බන්ධන හදන්නෙත් ස්ථායි වෙන්න. හරි. එතකොට ඔය කාණ්ඩ 7න් 8 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය ස්ථායි කියනවා වුණාට ඇතැම් අවස්ථා තියෙනවා ඒවත් බන්ධන හදනවා. තේරුණාද? හරි. ඇතැම් අවස්ථා තියෙනවා. right. එහෙනම් අර කාණ්ඩ 7න් රසායනික බන්ධන හදන්නේ කොහොමද කියලා දැනගමු. ඊට අපි මේ දෙක කතා කරමු. මෙන්න මෙහෙම නිර්වචනයක් තියෙනවා බලන්න තේරෙනවද කියලා. රසායනික බන්ධනයක් කියන්නේ මෙන්න මේ වගේ නිර්වචනයක් තියෙනවා. බලන්න හොඳට අහගෙන ඉන්න සීයේ. රසායනික බන්ධනයක් කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වීම උදෙසා මූලද්‍රව්‍ය පරමාණු යුගලක් අතර පවතින සම්බන්ධතාවය නැත්නම් පවතින ඉලෙක්ට්‍රෝන ගනුදෙනුවකට කියනවා අපි රසායනික බන්ධනයක් කියලා. හැම වෙලාවෙම බන්ධන හදන්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන කියන න්‍යෂ්ටි ඇතුළේ තියෙන ඒවත් එක්ක නෙමෙයි. කාත් එක්කද ගනුදෙනු වෙන්නේ? ඉලෙක්ට්‍රෝන එක්ක. තේරුණා නේද? හරි. එහෙනම් රසායනික බන්ධනයක් කියන්නේ මොකද්ද? මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වීම උදෙසා මූලද්‍රව්‍ය පරමාණු යුගලක් අතර පවතින ඉලෙක්ට්‍රෝන හුවමාරුවක්. අපි ඒකට කියනවා රසායනික බන්ධනයක් කියලා. right. ලියා ගන්නකො මෙන්න මේ රසායනික බන්ධනයක් කියන්නේ මොකක්ද කියලා ලියන්න. නැවතත් කියනවා දැන් මේ අලුතින් දැන් ජොයින් වෙන අයට ඔන්ලයින් අයට සමහරට ක්ලාස් එක විනාඩි 40කින් කට් වෙන්න පුළුවන්. මොකද පැකේජ් එක මිලදී ගන්න බැරි වෙච්ච නිසා. අදයි මම දන්නේ පැකේජ් එක එක්ස්පයර් වෙලා කියලා. මේ මොකද පහුගිය ටිකේ ඔන්ලයින් ක්ලාස් ටික කෙරුණේ නැති නිසා ඔය කාලගුණ තත්ත්වයක් එක්ක. එතකොට මේ කට් වුණොත් විනාඩි 40 ඔය ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න මම දැන් මිලදී අරන් දෙන නමුත් ඒක ඇක්ටිව් කරන්න වෙලා යනවා. ඔය ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න. හරි. හොඳයි. ලියාගන්න රසායනික බන්ධනයක් කියන්නේ මොකක්ද කියලා. ලියාගන්න තරලා වරක් දාලා මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වීම උදෙසා මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වීම උදෙසා සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කර ගැනීමෙන්
ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පරමාණු අතර හෝ අයන අතර පරමාණු අතර හෝ අයන අතර හෝ ඇතිවන ආකර්ෂණ බල හෙවත් හෝ ඇතිවන ආකර්ෂණ බල හෙවත් බැඳීම් රසායනික බන්ධන ලෙස හැඳින්වේ. රසායනික බන්ධන ලෙස හැඳින්වේ. රසායනික බන්ධන ලෙස හැඳින්වේ. ලියන්න යටි මෙහෙම රසායනික බන්ධන වර්ග දෙකකි මදුෂ්ක රසායනික බන්ධන වර්ග දෙකකි රසායනික බන්ධන වර්ග දෙකකි රසායනික බන්ධන වර්ග දෙකකි යන්න යඩියට එක අයනික බන්ධන දෙක සහ සංයුජ බන්ධන එක අයනික බන්ධන දෙක සහ සංයුජ බන්ධන එක අයනික බන්ධන දෙක සහ සංයුජ බන්ධන right අතරම ක්ලාස් එකේ මට ඕනි ප්‍රවණතාවය වෙනවා මොකද්ද මට 10 වසරේ උ වැඩක් නැහැ ඇත්තටම හරිද 11 වසරේ උ වැඩේ කරගෙන යනවා නම් ඒක තමයි ඕන මොකද උන් මාස 3යි තියෙන්නේ 10 වසරේ උ හතර මට උන් කරලා කල් තියෙනවා හැබැයි ඉතින් 10 වසරේ උන්ට ගැට් එක තියෙනවා කල් තියා වැඩි ටික කරගන්න මට ඕනේ දේ ඇත්තටම 11 වසර ප්‍රවර්ධනය කරගෙන ඒගොල්ලෝම පේපර් ක්ලාස් එක තුල වැඩි වැඩ කොටසක් කරන්න ඒකයි 6 ඉඳලා 8 වෙනකන් ඔන්ලයින් ක්ලාස් එකක් දීලා 8 ඉඳලා රෑ 10 වෙනකන් O level අයට නොමිලේ ක්ලාස් එකක් කරගෙන යන්න. ඒක ඔන්ලයින් දෙන්නේ නැහැ. හරිද? ඒක මොකද වැඩි ප්‍රයොරිටි එකක් තියෙන්න ඕනේ එතන. 10 වසරේ හදන්න පුළුවන් කියන එකෙන් අදහස් කරන්නේ මේ එහෙම මට මේක පාර රිසල්ට් හදන්න බෑ. හැබැයි ඒගොල්ලෝ වැඩ කරලා තියෙනවා නම් පේපර් ක්ලාස් ආවෙනදත් කමන්නේ අවසාන මාස 6 7 වගේ පේපර් ටිකක් එක දිගට අපි කරොත් රිසල්ට්ස් හැදෙනවා. හැබැයි ඒගොල්ලෝ පාඩම් කරලා තියෙනවා. එහෙම නැතිනම් පාඩම් කරලා නැත්නම් හොඳම දේ තමයි මොකක් කරේ පේපර් ක්ලාස් එකට ජොයින් වෙලා වැඩ කරන්න. හරි. රයිට්. ඊළඟ අනුමාත්‍රකාවක් අයනික බන්ධන. අයනික බන්ධන. අයනික බන්ධන. හරි අහගන්න. දැන් මේ බන්ධනයක් කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු යුගලක් අතර ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය වීමක් කියවනේ. රයිට් අයනික බන්ධනයේදී කොහොමද වෙන්නේ කියලා බලන්න. හරි. අයනික බන්ධනයක් කියලා කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන හුවමාරු වෙන්නේ මෙන්න මේ විදිහට. මොකක්ද? එක පරමාණුවක ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් තියෙනවා. අපි හිතමු උදාහරණයකට එකක් වැඩි. එයා ස්ථායී වීම සඳහා කැමති එකක් සම්පූර්ණයෙන් පිට කරනවා. මොකක්ද? එකක් සම්පූර්ණයෙන් පිට කරනවා. තේරුණාද? උදාහරණයකට පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. සියල්ලම කැමති මොකේද? එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න. ඇයි පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සියල්ලකම අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන කීයද? අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. තේරුණාද? එතකොට සෝඩියම්, හයිඩ්‍රජන්, පොටෑසියම්, ඔය කිය ලිතියම් කියන හැම මූලද්‍රව්‍යකම අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. එතකොට ඒගොල්ලෝ වැඩි කැමැත්තක් දක්වන්නේ එකක් පිට කරන්න. ඒකට සංයුක්තාවය කියලා කියනවා. මතකද? මේ ඉවරේදා තුන්වෙනි පාඩමේදී ඔකම රිවිෂන් කරා. හරි? මම නැවත වතාවක් ඒක කියන්නේ නැහැ. රයිට්. සමහර මූලද්‍රව්‍ය පරමාණු තියෙනවා එකක් ලබා ගන්න කැමති. තේරුණාද? උදාහරණයකට 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සියල්ලම එක ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න තමයි කැමැත්තෙන් ඉන්නේ.
තේරුණාද? එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න කැමැත්තෙන් ඉන්නේ ඇයි? 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සියල්ලගෙම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්නේ? 7යි. තේරුණේ? right. අන්න එහෙම මූලද්‍රව්‍ය දෙකක් ගැන අපි හිතමුකෝ. මෙයා පළවෙනි කාණ්ඩේ, මෙයා 7 වෙනි කාණ්ඩේ. එතකොට මෙයා එකක් පිට කරනවා කියලා හිතන්න. ඔය පිට කරන ඉලෙක්ට්‍රෝනය මෙන්න මේ පරමාණුවේ මොකද කරන්නේ? ගන්න. නිකන් ගන්න බෑ. තේරුණාද කියන්නේ? තව කෙනෙක්ව මෙයාට දාලා තමයි ගන්න. එච්චර කතා ඔයගොල්ලෝ හිතන්න ඕනේ නෑ. රයිට් අපි හිතමුකෝ මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ මෙයා ගන්නවා. මෙයා ගාව දැන් අවසාන ශක්ති මට්ටමේ 7ක් තිබුණා කියලා හිතමු. මම මේ 7 විතරක් අඳිනවා. ඇතුලේ ශක්ති මට්ටම් වල තව තියෙන්න පුළුවන්. ඒක අපිට වැඩක් නෑ. දැන් මෙයාගේ තිබ්බේ අවසාන ශක්ති මට්ටම ඒකයි. ඒ එක තමයි මූට දුන්නේ. දුන්නාට පස්සේ මෙතන මොකක්ද ඇති වෙන්නේ? කුහරයක් මොකුත් නෑ. අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන මොකුත් නෑ. විතර අභ්‍යන්තර ශක්ති මට්ටම් වල තව ඉලෙක්ට්‍රෝන ඇති. මම ඒක ඇන්දේ නැහැ. තේරුණාද? රයිට්. දැන් මෙහෙම අවස්ථාවක මුගි දින ඉලෙක්ට්‍රෝනේ මුට ගියපු හින්දා දැන් අපි දන්නවා යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනය සම්පූර්ණයෙන් පිට කරොත් ඒ පරමාණුව විදුලි වශයෙන් ධනද ඍණද ආරෝපණයක් දරනවා. ධන ආරෝපණය. ඉලෙක්ට්‍රෝන පිට කරොත් සම්පූර්ණයෙන් විදුලි වශයෙන් එයා දරන ආරෝපණය මොකද්ද? ධන. ඉලෙක්ට්‍රෝන එකක් නම් පිට කරේ ධන 1යි. ඉලෙක්ට්‍රෝන දෙකක් නම් පිට කරේ ධන 2යි. ඉලෙක්ට්‍රෝන තුනක් නම් පිට කරේ ධන 3යි ආදී වශයෙන් ආරෝපණ ධර්ම. හරි. එතකොට A කියන පරමාණු එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරා නම් එයාගේ ආරෝපණය මොකද්ද? ධන. දැන් මුගේ ඉලෙක්ට්‍රෝනේ ගත්තේ කවුද? B කියන පරමාණු. දැන් උට අණුන්ගේ ඉලෙක්ට්‍රෝනයක් නෑ. යම් කිසි පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ආවොත් ඒ පරමාණුව විද්‍යුත් වශයෙන් ධනද ඍණද ආරෝපණය ලබන්නේ. ඍණ. එක ඉලෙක්ට්‍රෝනයක් නම් එන්නේ ඍණ කීයක ආරෝපණයක් තියෙනවා? ඍණ එකක්. ඉලෙක්ට්‍රෝන දෙකක් ආවොත් ඍණ දෙකයි. ඉලෙක්ට්‍රෝන තුනක් ආවොත් ඍණ තුනයි. එතකොට මේ ධන සහ ඍණ ආරෝපණය අතර මොකක්ද ඇති වෙන්නේ? දැන් මේ එක ළඟනේ මේ වැඩේ වෙන්නේ. ඒ කියන්නේ දැන් මේක එක පද්ධතියක මේක එක පද්ධතියක වෙන්නේ. මූ ඉලෙක්ට්‍රෝනේ පිට කරන්නේ එක පද්ධතියක ඉලෙක්ට්‍රෝනේ ලබා ගන්න වෙන පද්ධතියක වෙන්න බෑ. මොකද චොපර් එකක් කරා අරන් යන්නේ නෙමෙයි මේ ඉලෙක්ට්‍රෝනේ. දෙවුන්දර තොඩුවේ ඉලෙක්ට්‍රෝන එක පිට කරනවා. වේදුරු තුඩුවෙන් ඉලෙක්ට්‍රෝන ගන්න ඉන්නවා. හැබැයි යවන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න පිට කරන දෙන්නම ඉන්නේ එකම පද්ධතිය. දැන් ඒතර මේ ධන සහ ඍණ ආරෝපණ දෙකම දැන්නේ එකම පද්ධතිය තුල. තේරුණානේ? එහෙනම් එතකොට මොකද වෙන්නේ? ධන සහ ඍණට ආකර්ෂණය වෙනවා. මෙන්න මේ ආකර්ෂණ බලයට කියනවා මොකක් කියලාද? අයනික බන්ධන. ඔන්නක තේරුම් ගන්න. එහෙම නැතුව ඔයගොල්ලන්ගෙන් අයනික බන්ධනයේ නිර්වචනයක් ආන්නේ නැහැ. විභාගයට අවශ්‍ය දේ විතරනේ මේකට නෝට් එකට අපිට දාගන්න ඕනේ. හරි? හොඳයි. මෙහෙම ලියන්නකෝ. මම කෙටියෙන් දෙන්නම්. මූලද්‍රව්‍ය පරමාණුවකින් අයනික බන්ධනයටදී මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් සෑදෙන ධනායන හා මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් සෑදෙන ධනායන සහ මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් සෑදෙන ධනායන සහ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් සෑදෙන එම කියලා කියනවා. එම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් සෑදෙන ඍණ අයන අතර. එම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් සෑදෙන ඍණ අයන අතර ඇතිවන ආකර්ෂණ බල ඇතිවන ආකර්ෂණ බල අයනික බන්ධන ලෙස හැඳින්වේ. අයනික බන්ධන ලෙස හැඳින්වේ. ලියා ගන්න මෙහෙම. එනම් මූලද්‍රව්‍ය පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීමෙන් සෑදෙන
ඒ ධනායනයත් ඒ ධනායනයත් ඒ ධනායනයත් B නම් මූලද්‍රව්‍ය පරමාණුවක් B නම් මූලද්‍රව්‍ය පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමෙන් සෑදෙන B ඍණ අයනයක් අතර සෑදෙන B ඍණ අයනයක් අතර සෑදෙන B ඍණ අයනයක් අතර අයනික බන්ධනය සෑදෙන ආකාරය අයනික බන්ධනය සෑදෙන ආකාරය අයනික බන්ධනය සෑදෙන ආකාරය පහත සටහනේ දක්වා ඇත පහත සටහනේ දක්වා ඇත පහත සටහනේ දක්වා ඇත ලියා ගන්නකො මේක මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීමෙන් ඒ ධනායනය හැදීම මෙතන ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමෙන් B ඍණායනය සෑදීම උතර මේ තියෙන අයනික බන්ධනය සෑදෙන ආකාරය හරි ඔයගොල්ලෝගෙන් අහනවා හරි ඔයගොල්ලෝගෙන් අහනවා විභාගෙට බය වුණා නේද දැන් හරි කියලා අයියෙන් කෑ ගන්නවා නැත්තම් බෑ ඉඳාගන්න දැන් මේ කියන්නේ රාජ්‍ය චංගසර්නේ හරි මේ ඔයගොල්ලෝ විභාගෙට අහනවා සමහර වෙලාවට අයනික බන්ධන හැදෙන විදිය ඉලෙක්ට්‍රෝන සටහනකින් පෙන්වන්න කියලා. ඔයාලා මට ළඟ එක ලුයිස් විව් කියන එකත් එක්ක. දැන් මම මේ වචනේ හංගලා කියන්න ඕනේ නැහැ. ඔයාලා දන්නවා. ලුයිස් විව් කියන එක. හරි. ඒතකොට ඒත් එක්ක පටලවා ගන්න එපා. එහෙම ඇහුවොත් කොහොමද ලියන්නේ? අන්න ඒකට මම පොඩි විදිහට පැහැදිලි කිරීමක් කරන්න. ළඟ මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික බන්ධනය සෑදෙන ආකාරය. සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික බන්ධනය සෑදෙන ආකාරය. සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික බන්ධනය සෑදෙන ආකාරය සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික බන්ධනය සෑදෙන ආකාරය හරි මේ බලන්න මේකත් බලන්න සෝඩියම් මූලද්‍රව්‍ය පරමාණුව අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු මොකද කියන්නේ 11 වෙනි පරමාණුව 2ට 1 ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලියමු 2ට අවුන්නේ 7 එතකොට සෝඩියම් කැමති ඉලෙක්ට්‍රෝන ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන පිට කරන්නද ලබා ගන්නද කීයක්ද පිට කරන්නේ 1යි ක්ලෝරින් කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්නද ලබා ගන්නද ඇයි කීයක්ද ලබා ගන්න 1යි right එහෙනම් අපි හිතමු සෝඩියම් ධනායනය හැදෙනවා කියලා සෝඩියම් ධනායනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 නේද ක්ලෝරින් ඍණායන ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන එක ගත්ත කෙනා මොකක්ද දෙන්නේ 2 8 8 දැන් අපි අඳිමු සෝඩියම් ධනායන න්‍යෂ්ටි අඳිනවා නිකන් එක සෝඩියම් කියලා ලිව්වත් කමන්නේ
ලියලා ඒකේ ප්‍රෝටෝන ගාන නියුට්‍රෝන ගාන දාන අවශ්‍ය නැහැ. සෝඩියම් කියලා ලිව්වත් කවන්නේ නැත්තම් මෙහෙම නිකන් අඳුරු කරක් කවන්නේ. වටේට ඔන්න බලන්න අඳිනවා ශක්ති මට්ටම් ටික. සෝඩියම් වටේට ශක්ති මට්ටම් කීයක් තියෙනවද? 3ක් තිබුණා. දැන් කීයද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන තියෙන ශක්ති මට්ටම් 2යි. ඉලෙක්ට්‍රෝන නැත්නම් ශක්ති මට්ටම් කොච්චර තියෙනවද? ඕනේ තරම් තියෙනවා ශක්ති මට්ටම්. අනන්ත ගන්න. නේද? ඉලෙක්ට්‍රෝන තියෙන ශක්ති මට්ටම් 2යි. ආයෙ දෙකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න අපි දාමු 2යි 8යි. හැබැයි අපි විතර පොඩි වැරද්දක් කරනවා. මොකද කරන වැරද්ද? මේ අපි යන්නේ අතරම සෝඩියම් න්‍යෂ්ටි නෙමෙයි සෝඩියම් ධනයි. තේරුණේ? එතකොට එහෙනම් අපි මෙතන ලියනවා ඔන්න සංකල වරහණක් දාලා ධන ආරෝපණය. තේරුණාද කියන එක? දැන් ඊළඟට අපි යන්නේ ක්ලෝරින් පරමාණු. හරි? මෙහෙම ඉතින් කඩේරි වලින් මාක් කරගත්තත් කමන්නේ. දැන් ක්ලෝරින් ඍණායන යන්නේ. ශක්ති මට්ටම් කීයක් තියෙනවද? ඇහුන්නේ. 3 පිරලා තියෙන ගාන. හරි? කතරේ වලින් දැම්මත් කමක් නැහැ. සාමාන්‍යයෙන් අපි තිත් වලින් තමයි නිරූපණය කරන්නේ. හරි? ඔන්න දැන් සම්පූර්ණයෙන් පිරලා තියෙන හින්දා අපි ඒක දානවා. දැන් මේ මොකක්ද දැන්නේ? ක්ලෝරින් ඍණායන. දැන් ඔයගොල්ලෝගෙන් අහනවා සෝඩියම් ක්ලෝරයිඩ් අයනික බන්ධනයේ සෑදෙන ආකාරය සටහනකින් නිරූපණය කරන්න. මෙච්චර. තේරුණා? මෙහෙම යන්තනම් හරි. පැහැදිලිද? right. මම ලියවනේ සෝඩියම් ක්ලෝරයිඩ් අයනික බන්ධනයේ සෑදෙන ආකාරය. right වැඩි ක්ලියර්. ඔයගොල්ලන්ගේ ඉතින් පොතේ තියෙනවා සෝඩියම් අයනි සෝඩියම් පරමාණුකේ සෝඩියම් ධන අයනයක් කොහොමද හැදෙන්නේ? ඒක ඔක්කොම උතන අඳින්න ඕනේ නෑ විභාග කරන්න. විභාගයට තව සති 5යි. සති 5කින් තුන්වෙනි වාරේ බලන්න. ජනවාරි වල තියෙන. පළවෙනි සතියෙන් පස්සේ තියෙන. ජීවිතේ කවමදාකවත් ලැබෙලා නැති පින්කාර ළමයි ටිකක් තමයි ඇතම එක්ක මොම මේ පාර A level ලියන ඇතම් ළමයි විශේෂයෙන් මේ වයඹ පළාතේ කුරුණෑගල සමහර ළමයි ආරෙන්න වයඹ පළාතේ නම් පුත්තලම කුරුණෑගල බෞද්ධරයක් පුත්තලමෙත් සමහර අය තමයි මේ පීඩාවටපත් උනේ මේ පාර ගම් වතුර නිසා බහුතරයකට ළමයි පීඩාවටපත් උනේ නෑ උන්ට ඒක සයන්ස් කරන අයට විශේෂව චූන් එකක් වුණා. එයි දැන් අනිත් අවුරුදු වල සාමාන්‍යයෙන් විභාග පේපර් එක තියෙන්නේ කොහොමද? සයන්ස් වල සබ්ජෙක්ට් 6 වෙන මේ 3 පළවෙනි කොටස දෙවෙනි කොටස කියලා වෙන වෙනම කඩලා තමයි දෙන්නේ. පළවෙනි කොටස එක දවසක දෙවෙනි කොටස තව දවසක. ඉතින් සයන්ස් වල ප්‍රධාන සබ්ජෙක්ට් 3 දවස් 6කදී තියෙනවා. එතකොට එක සබ්ජෙක්ට් එකක ඉඳලා තව කෑල්ලකට සාමාන්‍යයෙන් එක දිනක්වත් තියෙනවා. අවම එක දිනක්වත් තියෙනවා. ගැප් එක උදාහරණයක් අද එක්සෑම් එක තිබ්බනම් හෙට නෑ අනිද්දා. අද රසායන විද්‍යාව පළවෙනි කොටස තියෙනවා නම් හෙට නෙමෙයි අනිද්දා රසායන විද්‍යාව දෙවෙනි කොටස. ඒ විදිහට තමයි තියන්නේ. මේ පාර බයොලොජි පළවෙනි කොටස ලිව්වා ඊට පස්සේ එක්සෑම් එක පෝස්ට්පෝන් වුණා. ගම් වතුරේ ඉඳලා. දැන් ඊළඟට හෙට තියෙනවා රසායන විද්‍යාවට තමයි පටන් ගන්නෙ. රසායන විද්‍යාව පළවෙනි කොටස. දවස් කීයකට පස්සේද? ගියගහරුවාදා එක්සෑම් එක තිබ්බේ. ඒතර මේ බදාදා තියෙන්නේ දවස් 7කට පස්සේ. ගේමක් ගන්න ගෙට සුපිරියට පාඩම් කළා තමන්ගේ වෛද්‍ය සීනි ඉංජිනේරු සීනි හැබැයි කරගන්න පුළුවන්. හරි. ඒක ලොකු chance එකක්. හැබැයි ඉතින් වැඩ කරලා දෙන්න ඕනේ. එහෙම නැතුව ඒ අවුරුදු දෙකමාරට මේ ලෙවල් ළමයි උඹුදියාගෙන ඉඳලා ඉවරලා ඒ දවස් හතේ වැඩ කරන්න යන්නේ උන්ට ඒක කරගන්න හම්බෙන්නේ නැහැ. ඒතර වැඩ කරලා විෂය කර්ම මතක නැති ළමෙක් ඉන්නවනම් ඒ දවස් හතේ හොඳටම පාඩම් කරලා ඇයි ඉතින් රසායන විද්‍යාව එක කොටසකට දාලා දේවල් විතරනේ පාඩම් කරන්නේ. පාඩම් කරලා දාන්න. ඊට පස්සේ අනිද්දා නෙමෙයි ඉන් අනිද්දා රසායන විද්‍යාව දෙවෙනි කොටස. ඊට පස්සේ මේ මාසේ 29 හෝ 30 30 හෝ 31 ඔය දවස් 29 30 31 දවස් තුන තමයි භෞතික විද්‍යාව තියෙන්නේ. එතකොට ඒකට තියෙනවා දවස් 20ක් විතර. වෙනම ක්ලාස් එකක් දාලා සිලබස් එකම ඉගෙන ගත්තා ඒක. හරි. පට්ට chance එකක් තියෙනවා මේ පාර පොඩ යන්න. රිසල්ට් වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා. සම්පූර්ණ මොකද?
අවුරුදු දෙකමාරක් වැඩ කරන්න බැරි වෙච්ච එක හිතා ගන්න අමාරුයි. ඒ අවුරුදු දෙකමාර මොහිතේ තව කල් තියෙනවා. තව කල් තියෙනවා. දැන් මූ හිතන්නේ මොකද? තව 30ක් විතර තියෙනවනේ. පොඩි සතියක් විතර ඉඳලා පාඩම් කරන්න. එහෙම තමයි නේද? හරි. එහෙම හිතුවේ නැත්තම් ගොඩ යනවා මේ පාර. ඕ ලෙවල් වලට ප්‍රාර්ථනාවක් කරමු තමයි. ගම් වතුරක්වත් නෑ පුතා මාර්තු අප්‍රේල් කාලවල නියගි. එන්නේ ගම් වතුර අත්තරින්. හා? ඔව් සුනාමියක් වගේ ආවොත් තමයි ඒ තරට වැදට එන්නේ නැහැ ගොඩක් වෙලාවට නේ. හරි. සුනාමියක් ආවොත් ඉතින් එක්සෑම් සදාකාලිකව පොස්ට්පෝන් කරගන්න පුළුවන්. හරි. රයිට්. හරි. අහගන්න. ඊළඟට ලියා ගන්න අයනික දැලිස. අයනික දැලිස. අයනික දැලිස. අයනික දැලිස කියලා ලියා ගන්න. පුතා දැලිස් ව්‍යුහයක් කියලා කියන්නේ මොකක්ද? යම්කිසි අංශුවක් නැවත බැඳෙමින් ඒකාකාර ලෙස බෙදමින් ගමන් කරන අපි කියන දැලිස් ව්‍යුහයක්. දැලිස් ව්‍යුහ දෙකක් තියෙනවා ආකාර ප්‍රධාන වශයෙන්. දෙකක් නෙමෙයි තුනක් තියෙනවා. ඔයගලට කතා කරන්නේ දෙකයි. මොකද එකක් පරමාණුක දැලිස අනිත් එක අපි මේ දැන් ඉගෙන ගන්න යනවා අයනික දැලිස. පරමාණුක දැලිස් ආකාර දෙකක් ඔයගොල්ලෝ කතා කරනවා. මොනවද? මම මේවා ඔයගොල්ලෝ ඉවරයි. මොනවද? මිනිරන් සහ දියමන්ති. මිනිරන් සහ දියමන්ති මොනවාගේ පරමාණුක දැලිස්ද? කාබන්. මිනිරන් කොහොමද දෙන්නේ? කාබන් පරමාණුවක් වටේට තවත් කාබන් පරමාණු තුනක් බැඳලා. සමහර අය මං කියනකම් බලාගෙන ඉන්නවා. තු යන්නේ කියනවා නක් කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ උත්තර බෑ මතක නැහැ. මං තු කියේ කොහොමද? නක් සර්. ඊටු එකක් මම කියන්නම් තුනක් කියනවා. දියමන්ති වල කාබන් පරමාණුවක් වටේට තවත් කාබන් පරමාණු හතරක් චතුස්තලීයව බැඳලා. මිනිරන් සහ දියමන්ති වල ওই නිසා ලැබෙන ගුණ උගන්ලා දෙන්නේ. හරි පාඩම් කරන්න. ඊළඟට හරි. ඊළඟට දැන් කතා කරනකොට දැන් ඒක උගන්වන අයනික දැලිස්. අයනික දැලිස් කියන්නේ අයන නැවත බැඳෙමින් ගමන් කරන දැලිස්. මේකෙදී ඕගොල්ලන්ට කතා කරන්න තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිස. කොහොමද සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස හැදෙන්නේ පුතේ? එක සෝඩියම් පරමාණුවක් වටේට මම චූටියට අදින්නම්. හරිද? ක්ලෝරින් ඍණායන 6ක් සෝඩියම් ධනායනයක් වටේට ක්ලෝරින් ඍණායන කීයක් බැඳෙනවද? 6ක් බැඳෙනවා මෙන්න මෙහෙම. ක්ලෝරින් ඍණායන කීයක් බැඳෙනවද පුතා? 6ක් මෙන්න මෙහෙම. ඇත්තට බැඳෙන්නේ අෂ්ටතලියක. එතන මේ සෝඩියම් ක්ලෝරින් ඍණායනයේ වටේට සෝඩියම් ධනායන තවත් මොනවාද? 6ක් බැඳෙනවා. සෝඩියම් ධනායන 6ක් බැඳෙනවා. මේක ඉවරයක් නෑ. මේක නැවත බැඳෙමින් ගමන් කරනවා. හරි? සෝඩියම් ධනායන 6ක් බැඳෙනවා. මේ සෝඩියම් ධනායන 6ක්. හරිද? ඊට පස්සේ ආයව සෝඩියම් ධනායන වටේට ක්ලෝරින් ඍණායන 6ක්. ඔය විදිහට බැඳෙමින් නැවත බැඳෙමින් තමයි ලුණු හැදෙන්නේ. තේරුණාද කියන එක? හරි? රයිට්. මෙන්න මේකට කියනවා අපි සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිස. සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිස කියලා. හරි. මේව ලියා ගන්නකෝ. සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිස සෑදීමේදී සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිස සෑදීමේදී සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිස සෑදීමේදී සෝඩියම් ධනායනයක් වටා ක්ලෝරින් ඍණායන 6කුත් සෝඩියම් ධනායනයක් වටා ක්ලෝරින් ඍණායන 6කුත් ක්ලෝරින් ඍණායනයක් වටා සෝඩියම් ධනායන 6කුත් ක්ලෝරින් ඍණායනයක් වටා සෝඩියම් ධනායන 6කුත් නැවත බැඳෙමින් සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස සෑදී. සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස සෑදී. සෝඩියම් ක්ලෝරයිඩ්
අයනික දැලිස සෑදී. ඉක්මනින් ඇඳගන්න මේක. ඉක්මනින් ඇඳගන්න. ඔව් මේ වෙලාවේ විශ්මි හරි උත්තරේ දෙනවා. වෙන කවුරුත් කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ එක්කෝ නිදි එක්කෝ ෆෝන් එකකින් Zoom meeting එකට join වෙලා අම්මා යනකන් ඉඳලා එක්කෝ ගහනවා වෙන ගේම් එකක්. සමහර විට ඒක live ගේම් එකක් වෙන්නත් පුළුවන්. මිනිස්සුયો පාවිච්චි කරලා ගහන ගේම් එකක් වෙන්නත් පුළුවන්. ඔය විශ්ව විතරයි මොකද මේ මෙතන ගැටලුවක් තියෙනවා කියලා අඳුරගත්තේ. කැමරාව ඕෆ් කරලා තියෙනවා. මේ ඕෆ් කරලා තියෙද්දි කොහොමද උඹලා අඳින්නේ? ඈ දැන් කියයි අන්ද සර් ඔය ඒක තමයි. ඇඳලා ඇති ඔව් රූපණි මේ. හරි. දැන් මේකට නැති කොටසක් මම කියලා දෙන්නම්. මොකක්ද? ඔයගොල්ලන්ගේ විභාගයට අහනවා අයනික බන්ධන. හරිද? ඕක මතකයි. බලමු. බලමු මතක. පන්තිල් වලින් මම අහනවා. හරි. රයිට්. ආගෙනකෝ ඕකෙදි ඔයගොල්ලන්ගේ විභාගයට අහනවා මෙන්න මේ කාරණේ. මොකක්ද? ඔයාලගෙන් අහනවා පුතේ මේ පැත්ත බලන්න. අයනික බන්ධන පහත ඒවායින් බහුවරණයක් කියලා අහන්නේ. පහත ඒවායින් අයනික බන්ධන සහිත සංයෝග මොනවා? දැනගන්න. මම ඔක මතක තියාගන්න කෙටි විදියක් කිව්ව. මොකක්ද? අන්න හරි. පළවෙනි කාණ්ඩයේ සහ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලින් ලිව්වොත් අපි හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්. දෙවෙනි කාණ්ඩේ බෙරිලියම් ඊළඟට මෙතන එනවා මොනවාද? මැග්නීසියම්, කැල්සියම්. හරි. එතකොට හයවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ටික කියන්නේ ඔක්සිජන්, සල්ෆර්. හත්වෙනි කාණ්ඩේ ෆ්ලෝරින්, ක්ලෝරින්. මෙන්න මේකෙන් හයිඩ්‍රජන් හා ලිතියම් කියන මූලද්‍රව්‍ය හැර අනෙක් සෑම මූලද්‍රව්‍යයක් එක්කම. හරි? අනෙක් සෑම මූලද්‍රව්‍යයක් එක්කම 1.0යි මෙතනට එන්නේ 1.5 ළමයි 1.5 කියන්නේ 4ත් එක්ක 1.5ක් අඩු කරන්නකො. එතකොට 2.5ක් නේ. මේ 3.5. ඔව්. හරිද? මේකෙත් බෙරිලියම් ඔක්සිජන් වගේ එකක් එක්ක නම් හදන්නේ නැහැ. බෙරිලියම් ෆ්ලෝරින් වගේ එකත් එක්ක එකතු වෙනකොට හදනවා. සල්ෆර් ක්ලෝරින් වගේ ඒවත් එක්ක හදන්නෙත් නැහැ. ඒකත් මම මෙතනින් අයින් කරන්නම්කෝ කමන්නේ. මෙන්න මේ ටික. හරි. මෙයාවත් අයින් කරන්නකෝ. මේ සෑම මූලද්‍රව්‍යයක් මේ පැත්තේ තියෙන ලෝහ මේ පැත්තේ තියෙන අලුහ. මෙන්න මේ පළවෙනි දෙවෙනි කාණ්ඩයේ හැම මූලද්‍රව්‍යයක්ම මෙන්න මේ 6 වෙනි 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යත් එක්ක හදලා හදන සංයෝගවල තියෙන මොන බන්ධනද? අයනික බන්ධන. උදාහරණ කීපයක් ලියමු. දැන් ලෝහයි අලෝහයි එකතු වෙන්නේ මුණුයි එකතු වෙන්නේ. තේරුණාද? හරි. බලන්න කියන්නේ සෝඩියම් ඔක්සයිඩ්. මොකක්ද? අයනික බන්ධනයක් තියෙන සංයෝගය. තව කියන්නේ
කැල්සියම් ක්ලෝරයිඩ් ආයනික බන්ධනයක් තියෙන සංයෝගය. ඊළඟට සෝඩියම් ක්ලෝරයිඩ්, ලිතියම් ඔක්සයිඩ් එකයි. ලිතියමුත් හදනවා. ඒ හදන්නේ මෙන්න මේ වගේ ඒවාත් එක්ක. ඔක්සිජන් වල විදුලිතතාවය 3යිනේ 3.5යිනේ. එතකොට ඔව් ලිතියමුත් හදනවා. ෆ්ලෝරින් ඔක්සිජන් එක හදනවා. මෙතන ගත්තාම 3යිනේ. 3යි කියන්නේ හදන්නේ නේ. එතකොට මේ දෙන්නත් එක්ක විතරයි හදන්නේ. ඔක්කොම හදන්නේ. ඒ නිසා මම මේ දෙන්නව අයින් කරේ. මෙයා අනිවාර්යෙන් එන්නේ නැහැ. මේ දෙන්න ඇතැම් මේවත් එක්ක ආයනික බන්ධන හදනවා. තේරුණාද? එතකොට මේක මතක තියාගන්න හොඳටම ප්‍රමාණ. ලිතියම් ඔක්සයිඩ් උත් හදනවා. බෙරිලියම් ඔක්සයිඩ් නෑ බෙරිලියම් ෆ්ලෝරයිඩ් විතරයි ආයනික බන්ධන හදන්නේ. ඔයාලට ඒවා එන්නේ. හරි. එච්චර හිතන්න දෙයක් නෙයි. හරි. තව ක්‍රමයක් තියෙනවා මතක තියාගන්න. අනිත් එක තමයි හදන බන්ධනයේ සහිත සංයෝගයේ මේ තියරි නෙමෙයි මතක තියාගන්න ක්‍රම. හරි. මේවා ඉගෙනිය යුතු දේවල් නෙමෙයි. හරි. නමුත් ඉතින් ඔබ දැනගන්න ඕනේ කියලා මම මේ ගන්නවා. ඒ හදන බන්ධනයේ සංයෝග මූලද්‍රව්‍ය දෙකක් තියෙනවනේ. මූලද්‍රව්‍ය දෙකේ විද්‍යුත් ඍණතාව දන්න ඕන. ඕකෙලොත් වැඩි කොට දාන්න පුළුවන්. කොහොමද? අපි බලමු සෝඩියම් වල විද්‍යුත් ඍණතාවය අපිට එන්නේ මෙතන 2.1 1.9 0.9. පැනල් ලියන්න තියෙනවා. 0.9. ක්ලෝරින් වල විද්‍යුත් ඍණතාවය කීයද? 3යි නේ. හරි. මේ දෙක අතර වෙනස නෑ බොරු කියන්නේ. 2.1. වෙනස කීයද? 2.1. මතක තියාගන්න පරමාණු දෙක අතර කොහෙවත් අහන්න හම්බෙන්නේවත් නැහැ. පරමාණු දෙක අතර විද්‍යුත් ඍණතාව වෙනස 2.1 හෝ ඊට වඩා වැඩි නම් ආයනික බන්ධන හදන්න. 2.1 හෝ ඊට වඩා අඩු නම් සහ සංයුජ බන්ධන. ඊළඟට මම කතා කරනවා. එතකොට මේකෙන් වැඩි කොට දාන්න පුළුවන්. හරි. කැමති නම් ඒවා ලියා ගන්න. ඒවා අදාළ නැහැ ලියන්න ඕනේ කියලා. කැමති නම් ලියන්න. පරමාණු දෙක අතර විද්‍යුත් ඍණතාව වෙනස 2.1කට වඩා වැඩි නම් අනිවාර්යෙන් ආයනික බන්ධන 2.1කට වඩා අඩු නම් සහ සංයුජ බන්ධන. ඒකට අපි තව දෙයක් දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද මිල දැනගෙන ඉන්න ඕනේ. විදුලි ඍණතාවල් කොහොමද දැනගෙන ඉන්නත් ඕනේ. ඒකත් මතක තියාගන්න ඉදී කියලා දීලා දෙනවා. හරි. right. දැන් ලියාගන්න සහ සංයුජ බන්ධන. සහ සංයුජ බන්ධන. සහ සංයුජ බන්ධන. සහ සංයුජ බන්ධන හැදෙන්නේ කොහොමද පුතේ? මූලද්‍රව්‍ය පරමාණු අතර ඉලෙක්ට්‍රෝන මොනවා කරගෙනද? හවුලේ තියාගෙන. හරි? right. ලියාගන්නකො මෙන්න මෙහෙම. සහ සංයුජ බන්ධන කියලා ලියන්න ඉක්මනට වෙලාවක් නැත්තම් අපිට සහ සංයුජ බන්ධන කියලා මෙහෙම ලියන්න. මූලද්‍රව්‍ය පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන මූලද්‍රව්‍ය පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන සාදනු ලබන රසායනික බන්ධනය සහ සංයුජ බන්ධනය ලෙස හැඳින්වේ. හරි. ආගන්නකො මේකෙදි ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕන මෙන්න මේ කාරණේ. මොකද්ද? මෙන්න මේ කොටස් තුන ඔයගොල්ලෝගේ විභාග වලට අහනවා. සංයුජ සංයෝගවල ලුයිස් ව්‍යුහය ඊළඟට ලුයිස් තිත් කතිර සටහන අනිත් එක මොකද්ද? ලුයිස් තිත් ව්‍යුහය. මෙන්න මේ තුන දැනන් ඉන්න ඕනේ.
right. උදාහරණ ඔයගොල්ලන්ට දීලා තියෙන ඒ වගේ අර වෙන ඒ වගේ විභාගෙට එන්නේ. ඔයාලට දීලා තිනවා පොතේ සංයෝග 10ක් වගේ. ඔය 10 ගොඩක් අය කටපාඩම් කරනවා. කටපාඩම් කළා වැඩේ කොට දානවා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි තීරි පන්ති වල මම කියලා දීලා තියෙනවා කටපාඩම් නොකර වැඩේ කොට දාගන්න. හරි? අපි යමුකෝ ලුයිස් රිවර් සංයෝග කීපයකට ඇමෝනියා ගන්න. ඇමෝනියා. ඔන්න මම ඇමෝනියා වල ලුයිස් රිවර් යන්නේ. මෙන්න මෙහෙමයි එන්නේ. හරි? ඔන්න ඇමෝනියා වල ලුයිස් රිවර්. ඉතින් අපි ඕක අඳින විදිය දැනගන්න කලින් තියෙන්නේ කොහොමද කියලා දැනගෙන ඉමුකෝ. ඇමෝනියාව ලුයිස් රිවර් ඇඳලා. මේ තියෙන්නේ මොනවද? සහ සංයෝජ බන්ධන. මේවට මොනවා කියලාද කියන්නේ? බන්ධන හදපු නැති ඉලෙක්ට්‍රෝන. අපි වල කියනවා මොනවද? එක සර ඉලෙක්ට්‍රෝන. තේරුණාද? ඒව අනිවාර්යෙන් පෙන්වන්නේ කොහොමද? තිත් වලින්. ලුයිස් රිවර් ඒවා පෙන්වන්නේ මොනවද? තිත් වලින්. ඇත්තටම ලුයිස් රිවර් ඇඳගත්තට පස්සේ අනිත් දෙක නැති. කොහොමද ඒකේ අනිත් දෙක වැඩේ කොට දාන්නේ බලන්න. තිත් කතේ සටහන් මේ සෑම බන්ධනයක් හොඳට මතක තියාගන්න. බන්ධනයක් එක බන්ධනයක් කියන්නේ කතිරයක් සහ තිතක්. ඒ කියන්නේ බන්ධනයක් හදන්නේ පරමාණු දෙකක් අතරනේ. එතකොට මොකද්ද මේ කතිරේ තිතේ? කතිරයක් එක පරමාණුවක් දුන්න ඉලෙක්ට්‍රෝනය කතිරේකිනුත් අනිත් පරමාණුව දුන්න ඉලෙක්ට්‍රෝනය තිතකිනුත් නිරූපණය කරලා තියෙනවා. කතිරයක් සහ තිතක් එක බන්ධනයක්. බන්ධන දෙකක් නම් කතිර දෙකයි තිත් දෙකයි. හරි. දැන් අපි බලමු ඇමෝනියා අඳින විදිහ. මට කියන්න කොහොමද මේ බන්ධනය අපි අඳින්නේ? හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් අතරනේ මේ බන්ධනය අඳින්නේ. කොහොමද? එක කතිරයයි තිතයි. මෙතන එක කතිරයයි තිතයි. මේ බන්ධනේ එක කතිරයයි තිතයි. තේරුණාද? හරි. එතකොට දැන් ඉතිරි ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ දෙක ඒක ඔබට මෙහෙමයි හිතන්න පුළුවන්. මේකෙදි මූලද්‍රව්‍ය පරමාණු සමහර පරමාණු වල ඉලෙක්ට්‍රෝන තිත් වලින් නිරූපණය කරනවා අනිත් පරමාණු කතිර වලින්. කොහොමද ඒක හොයන්නේ? පරමාණු වල මාරුවෙන් මාරුවට තමයි නිරූපණය කිරීම ගන්න. උදාහරණයකට හයිඩ්‍රජන් පරමාණු තිත් නම් නයිට්‍රජන් කතර. පරමාණු වර්ග තුනක් තිබුණොත් අනිත් එක තිත්. එහෙනම් තිත් කතිර තිත්. ඊට පස්සේ තව එකක් තිබ්බොත් ඒක කතිර. ඒ විදිහට. තේරුණා නේද? එච්චර හිතන්න දෙයක් නැහැ මේක. දැන් මෙතනදී හයිඩ්‍රජන් ඔයගොල්ලෝ තිත් කියලා හිතුවොත් නයිට්‍රජන් කතිර. හයිඩ්‍රජන් කතිර කියලා හිතුවොත් නයිට්‍රජන් තිත්. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ කොහොම හිතුවොත්. තේරුණාද? දැන් මම නයිට්‍රජන් හයිඩ්‍රජන් කතර කියලා හිතන්නම්. එතන නයිට්‍රජන් තිත්. එහෙනම් නයිට්‍රජන් මත එකතර ඉලෙක්ට්‍රෝන කොහොමද නියන්නේ? තිත් වලින්. හයිඩ්‍රජන් තිත් කියලා හිතුවොත් නයිට්‍රජන් කතරනේ. එතන උගේ තියෙන ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙන්නේ. එහෙම මොනොත් කතර දෙක. තේරුණා නේද? දැන් ලුයිස් තිත් උවේ ආයෙ මුකුත් නැහැ. හරි මාතල් වැඩි. ඔක්කොම තිත්. තිත් වලින් දාන වැඩේ කොට. රයිට්. වැඩේ කොට. ඔය තමයි ඔය තුනේ වෙනස. තේරුණාද? ඔය තුනේ වෙනස. ඊට පස්සේ මම තව එකක් ඇඳලා පෙන්නන්නම්. CH4 ගන්නකො. දැන් අපි එකතු වෙලා අඳිමු. ඔන්න මම ලුයිස් රිවර් ඇඳලා. ලුයිස් රිවර් ඇඳලා. දැන් බලන්න අඳිමු. කතිරයයි තිතයි හයිඩ්‍රජන්. ඊළඟට කතිරයයි තිතයි හයිඩ්‍රජන්. ඊළඟට කතිරයයි තිතයි හයිඩ්‍රජන්. කතිරයයි තිතයි හයිඩ්‍රජන්. එකතර ඉලෙක්ට්‍රෝන දෙනවද? නැහැ. මෙයාගේ ඔක්කොම තිත්. හයිඩ්‍රජන්. ඔක්කොම තිත්. හයිඩ්‍රජන්. ඔක්කොම තිත්. හයිඩ්‍රජන්. ඔක්කොම තිත්. හයිඩ්‍රජන්. ඇක්චුලි මෙන්න මේ වෙනස මෙන්න මේක ඇන්දර පස්සේ ඉතුරු දෙක අඳින්න පුළුවන්ද? පළවෙනි කාරණා. මොකද්ද? ලුයිස් රිවර් ඇන්දර පස්සේ ඉතුරු දෙක අඳින්න පුළුවන්. ඒක පුළුවන්ද? රයිට්. දැන් බලමු අපි කොහොමද ලුයිස් රිවර් අඳින්නේ. හරි. ඕක ලියන්න. ලුයිස් රිවර් අඳින්නේ කොහොමද කියලා ඊට පස්සේ ප්‍රැක්ටිස් කරමු.
හරි. දැන් ලියන්න ලුවිස් ව්‍යුහය අඳින විදිහ. ඔන්න දැන් අපි ඒකයි බලන්න යන්නේ. ලුවිස් ව්‍යුහය. කඩපාඩම් කරලා අඳින්නත් පුළුවන්. නැත්නම් මේ ක්‍රමයට හුරු වෙන්න. ලුවිස් ව්‍යුහය අඳින විදිහ. මෙන්න මේ ක්‍රමයට හුරු වෙන්න. හරි. ලුවිස් ව්‍යුහය කොහොමද අඳින්නේ බලන්න. ලුවිස් ව්‍යුහය මේන්න බලන්න. ළමයි ලුවිස් ව්‍යුහය අඳිනකොට මේක බලන්න මොම හරි ඔන්න බලන්න මේක හරිද දැන් ඔයාලගේ වයසේදී ඔයාලගේ මට්ටමට උගන්වන්න නැති වුණා මේක ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් තේරුම් අරගෙන ඕන එකක් ඕනේ ලුවිස් ව්‍යුහය ඔයාලට තියෙනවා මේකින් කොට දාන්න පුළුවන් රයිට් මොකක්ද මම ඇමෝනියා වලින්ම පටන් ගන්නවා රයිට් මම කන්ඩිෂන් ටික තියෙනවා ඉස්සරහින් ඇමෝනියා මුලින්ම මධ්‍ය පරමාණු හොයාගන්න. මොකද්ද මධ්‍ය පරමාණු හොයන්න. මොකද්ද මධ්‍ය පරමාණුව? සංයෝගයේ අඩුවෙන්ම ඇති පරමාණු. අඩුවෙන්ම ඇති පරමාණුව මධ්‍ය පරමාණුව වෙනවා. හරිද? අඩුවෙන්ම ඇති පරමාණු. දැන් ඇමෝනියා වල නම් කවුද මධ්‍ය පරමාණුව? නයිට්‍රජන්. එතකොට ඉතිරි පරමාණු මොනවාද? ඒවා තමයි වටේට බැඳෙන පරමාණු. අපි ඒවට කියන මොනවාද? අග්‍රස්ත පරමාණු. රයිට්? දැන් මොකද කරන්නේ? මධ්‍ය පරමාණු වටා මධ්‍ය පරමාණු වටා හරිද එක ඉරකින් තනි ඉරකින් ඒ කියන්නේ එක ඉරකින් හරි බන්ධනය ඇඳීම ඔන්න එක ඉරකින් බන්ධනය අදිනවා ඊළඟට තුන්වෙනි පියවර අපි ඔය පියවරත් එක්ක අනේ කියලා දීලා අදිනවා ඊට පස්සේ මොකද කරන්නේ හරි ඊට පස්සේ අපි කරන්නේ අග්‍රස්ත පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න. දැන් උදාහරණයකට සංයුජතාවය. උදාහරණයකට හයිඩ්‍රජන් වල සංයුජතාවය කීයද? හයිඩ්‍රජන් වල සංයුජතාවය කීයද? 1යි. එහෙනම් සංයුජතාවයට ගැළපෙන බන්ධන ගණක් තියෙනවා. මොකද්ද? සංයුජතාවයට සමාන බන්ධන ගණනක් තිබිය යුතුයි. තේරුණාද? ඊට පස්සේ මොකද කරන්නේ? ඉතිරි ඉලෙක්ට්‍රෝන ගාන දාන්න. ඉතිරි ඉලෙක්ට්‍රෝන එළිය. ඔන්න බලන්න කරන විදිය. ඔන්න ඔය පියවර අතර වැඩේ ගොඩේ දාන්න පුළුවන්. හා දැන් මෙයාගේ මධ්‍ය පරමාණු කවුද කියන්නේ? ඇමෝනියාගේ මධ්‍ය පරමාණු කවුද? නයිට්‍රජන්. අඩුවෙන්ම තියෙන නයිට්‍රජන්. හයිඩ්‍රජන් තුනක් තියෙනවා. ඉතිරි පරමාණු මොනවාද? හයිඩ්‍රජන්. මධ්‍ය පරමාණු වටා ඒගොල්ලෝ මුඛකින් නිරූපණය කරනවා. එක ඉරකින්. බලන්න. H1 එකයි ඊට පස්සේ සංයුජතාවයට සමාන බන්ධන ගානක් තියෙනවා හයිඩ්‍රජන් පළවෙනි කාණ්ඩය සංයුජතාවය කියන්නේ එකයි එහෙනම් බන්ධන කීයක් තියෙනවද එකයි මේ හයිඩ්‍රජන එකයි මේ හයිඩ්‍රජන එකයි නයිට්‍රජන් ඇයි නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩය එයාගේ සංයුජතාවය කීයද 3යි එහෙනම් නයිට්‍රජන් වලට බන්ධන කීයක් තියෙනවද 3ක් තියෙනවද අමාශ තියෙනවද ඔව් බන්ධන 3ක් තියෙනවා දැන් දාන්නේ මොකද්ද? ඉතිරි ඉලෙක්ට්‍රෝන දාන්න. ඒක දාන්නේ කොහොමද? මෙන්න මේක හොල්වට ගන්න. මම කලිනුත් මේක දුන්නා. එක ඉරක් කියන්නේ අතිරයයි තිතයි. තේරුණාද? එක ඉරකින් නිරූපණය වෙන්නේ මොකද්ද? අතිරේකුයි තිතකුයි. ඒ කියන්නේ
එක පරමාණුවක් දුන්න ඉලෙක්ට්‍රෝනය අනිත් පරමාණුව දුන්න ඉලෙක්ට්‍රෝනය. හරි. දැන් හයිඩ්‍රජන් පළවෙනි කාණ්ඩය. ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එකයි. එතකොට හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන එකයි නම් එක බන්ධනයක් කියන්නේ කතරයක් තිතක් නේ. එතකොට ඌ දුන්න නේද එක ඉලෙක්ට්‍රෝන බන්ධනය. දැන් තිබ්බේකනේ දුන්නේ. දැන් ඉතිරි තියෙනවද හයිඩ්‍රජන්ට? එහෙනම් එහෙමම නයිට්‍රජන් ගැන හිතන්න. චුට්ටක් මුලින් අමාරුයි ඈ. ඊට පස්සේ මම සෙට් වෙනවා. නයිට්‍රජන් ගැන හිතන්න. නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩය. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 5යි. දැන් බන්ධන තුනක් තියෙනවනේ උගල්. ඉලෙක්ට්‍රෝන කීයක් දීලා තියෙනවද බන්ධන? එක බන්ධනයකට එක ගානේ. බන්ධන තුනටම ඉලෙක්ට්‍රෝන කීයක් දෙනවද? 3ක් දෙනවා. බන්ධන තුනටම ඉලෙක්ට්‍රෝන කීයද? 3යි. ඔන්න එකකට එකක් දුන්නා අනිත් එකටත් එකයි මේකටත් එකයි. ඔක්කොම 3. දැන් පස්වෙනි කාණ්ඩේ නම් තියෙන්නේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයද? 5යි. පවන ඉලෙක්ට්‍රෝන කීයද? 5යි. 3ක් දුන්නට පස්සේ ඉතිරි කීයද? මේකයි. ඉදිරි දෙක මේලි. ඔච්චරයි. තේරුණාද? හරි. අපි ඒ විදිහට අඳිමු තව එකක් CO2 කාබන් ඩයොක්සයිඩ්. හරි. යම් කවුද වැද පරමාණු? කාබන්. වටේ පරමාණු කවුද? අන්න ඔක්සිජන් කීයක් තියෙනවද? දෙකයි. වටේට බඳින්න තියෙන එච්චර. දැන් මොකද කරන්නේ? සංයුජිතාවයට සමාන බන්ධන ගන්නත්. හරි. ඔක්සිජන් වල සංයුජිතාවය 6 වෙනි කාණ්ඩය. සංයුජිතාවය කීයද? 2යි. බන්ධන කීයක් තියෙන්න ඕනද ඒක? 2යි. 2යි. තේරුණාද? හරි. මේ ඔක්සිජන් ගාන බන්ධන ඒත් 2යි. තේරුණාද? හරි. ඊට පස්සේ කාබන් වල බලමු බන්ධන කීයක් තියෙනවද කියලා. කාබන් 4 වෙනි කාණ්ඩය. සංයුජිතාවය කීයද? 4යි. එහෙනම් බන්ධන කීයක් තියෙනවද? 4 වැඳිලානේ. දැන් ආය අඳින්න ඕනේ. දැන් මොකද කරන්නේ? ඉතිරි ඉලෙක්ට්‍රෝන කොහොමද බලන්නේ? තිබ්බ ඉලෙක්ට්‍රෝන ගානේ දැන් තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අඩු කරනවා. තේරුණේ? හරි. ඔක්සිජන් අවදාන ශක්ති මට්ටමේ තිබ්බ ඉලෙක්ට්‍රෝන කියන්නේ අවසාන ශක්ති මට්ටමේ තිබ්බ ඉලෙක්ට්‍රෝන ගාන. බන්ධනා දන්නේ ඒගොල්ලෝ. ඇතුලේ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන එල්ලෙන්නවත් නැහැ. ඔක්සිජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද? ඔක්කොම කියලා දීලා දෙන්න ඕනේ නේද? කාණ්ඩ අංකයට සමානයි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන. 6 වෙනි කාණ්ඩේ නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද? 6යි. දැන් බන්ධන දෙකට දෙකක් දුන්නා. ඇයි මං කියවනේ එක ඉරක් කියන්නේ කතරේ තිතයි. ඒතර බන්ධන දෙකට දෙකක් දෙනවනේ එකකට එක ගන්න. දැන් ඉතිරි කීයද? 6න් දෙකක් දුන්නාට පස්සේ ඉතිරි කීයද? 4යි. එහෙනම් අපි ඔක්සිජන් තිත් කියලා හිතමුකෝ. අන්න තිත් 4. තේරුණාද? දැන් මෙයා තිත් නම් මෙයා කතර වෙන්න එපයි. තේරුණාද? මෙයා කතර කියලා හිතමු. කාබන් 4 වෙනි කාණ්ඩය. එහෙනම් අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 4යි. දැන් මේ හතරම බන්ධන හතරට දීලානේ ඉතිරි ගියේ. එහෙනම් දාන්න දෙනවද? එහෙනම් මෙයා තිත් මෙයා කතර එහෙනම් මෙයා තිත්. මාරුවට යනවා. තේරුණානේ? රයිට්. එතකොට එහෙනම් අර වගේමයිනේ මේ ඔක්සිජනුත් අර ඔක්සිජන්ම තමයි. 6 වෙනි කාණ්ඩේ එහෙනම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. බන්ධන දෙකට දෙකක් දුන්නා. ඉතිරි කීයද? 4යි. ඔන්න. පුළුවන් නේද? හැබැයි ඉතින් මේ ක්‍රමවේදයේ ප්‍රැක්ටිස් වෙන්න ඕන ගෙදර ගිහලා ගන්න. නැත්තම් අනිත් ඔප්ෂන් එක මොකද්ද? ඔයගොල්ලන්ට 10ක් විතර දෙනවා ඔක කටපාඩම් කරන්න. ඒක නම් විද්‍යාව නෙමෙයි. ඒක ඉතිහාසය. තමන්නේ පාඩම් කරන්න එහෙම කැමති. මේක තමයි හොරුනේ. හරි. රයිට් ලියාගන්න ඉක්මනින්. ඔන්ලයින් එකක් තියන්න. එකක් අඳිමුද බලන්න. එකක් අඳිමු. එකක් අඳිමු. මම දෙන්නම් එකක්.
අඳින්න. හරිනේ මකනවා. ඔන්න නැතුවා. රයිට් මට මෙන්න මේක ඇඳලා දෙන්න. මේක ඇඳලා දෙන්න. ඇඳලා දෙන්න මට ඈ ඔයාලට නැති එකක් මම දෙන්නම් වඳින්න. හරි. SO2 ඇඳලා දෙන්න බලන්න. ඔයාලට නෑ ඔක අඳින්න. නමුත් අඳින්න බලන්න. ඕකේ අඳින්න පුළුවන් නම් මරුවා. ඔය කියපු ක්‍රමවේදයෙන් අඳින්න. SO2 සල්ෆර් ඩයොක්සයිඩ්. කටුක ගන්ධයක් තියෙන වායුවක්. තරකට. සල්ෆර් පුච්චපුවාම එන්නේ. බලන්න ඔන්ලයින් එකේ යන්දනම් අප්ලෝඩ් කරන්න යන්න දෙපිටේ ෆොටෝ එකක් chat එකට. කට් වෙන්නේ නැහැ නේ ළමයි. ඒ කියන්නේ ඇක්ටිව් වෙලා තියා පැකේජ් එක ගැටලුවක් නැහැ. ඔව් අදයි ලබන සතියේයි අර පේමන්ට් වලට ගෙවන්න අපහසු ළමයි ඉන්නෝනේ. ඒ නිසා තමයි දවස් දෙකම දීලා තියෙන්නේ. මාසේ පළවෙනි සති දෙක හැමෝටම ලින්ක් එක දානවා. ෂෙයා කරන්නත් පුළුවන් ඕන තරම් යාළුවන්ට. හරි. 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 දැන් බලන්න. වැරදි. ඔව් වැරදි. ආපඩ ඉන්න. හරි හරි. ඔයාගෙත් හරි ඔයාගෙත් හරි. ඔව් බලන්න. දැන් බලන්න. එකක් දවල තියෙන්නේ. දැක්කේ වගේ. චූටක් බලන්න. නැද පරමාණු පොඩි අවුලක් තියෙනවා. ක හරි බය වෙන්න. හරි. ඔන්ලයින් අය අප්ලෝඩ් කරන්න. නැද මේක. හරි. 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 කොහොමද? සිම්පල්. ඔයාලට නැති සංකීර්ණ ඒවාත් අදිනවා. ඒ කියන්නේ ඉතින් මරු. හ්ම්. හරි ඉතුරු ගන්න සම්පූර්ණ වෙනවා. ඉතිරි ඉලෙක්ට්‍රෝන ගන්න දාන්න. ඔක්සිජන් හරි සල්ෆර් වටේට. සල්ෆර් 6 වෙනි කාණ්ඩේ නේ. ඉතින් 6ක් තියෙන්න ඕනේ. ඉතිරි දෙකක් තියෙනවා. හරි. එක ළඟ දාන්නේ. කපල් ලෑග් කරන එක මේ පවා ඊළඟ ආත්මෙට බලපාන. හරි. හරි. හරිද? රයිට්. හොඳයි ඈ. මම බලන්න ගියා. ඔන්ලයින් අය දාලා තියෙනවා. හොඳයි. හරි ආ. ලක්මිය හරි කොහොනිත් දාන්න. රයිට්. කොහොමද අදින්නේ?
සල්ප මැද පරමාණුව වටේ පරමාණු O විදියට දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? හා සංයුතාවට සමාන බන්ධන ගන්න. ඔක්සිජන් සංයුතාවය කීයද? හා දෙකයි. හරි පොඩි අවුලක් මෙතන තියෙනවා. හැබැයි අවුල ඔයගොල්ලෝ ගත්තේ නැහැ. සල්ප කියන්නේ තයනිකන්නේ සංයුතාවය කීයද? දෙකයි. ඒතකොට හතරක් ඉදිනා. අවුලක් නේ. ඒක ඔයගොල්ලෝ හිතුවේ නැති ඉන්න හොඳයි. හරිද? හිතුවද? කලින් මේක හදලා තිබුණේ නෑ. මට මතක. හරි. right. SO2 අන්න විකෘති වෙන තැන. ඒ නිසා ලුයිස් සිව් කියනවා අදිනේව සංකීර්ණ කාරණයක්. ඒකයි ඔයගොල්ලෝට 10ක් දීලා ඔය 10 පාඩම් කරපළා කියලා කියන්නේ. තේරුණාද? හරි. right. නමුත් ඔබ ඇන්දා ඒ කියන්නේ නෑ. නියම. වැඩේ තේරුණානේ. හරි. මෙතෙන්ට එක සැරේ එකක් ඉතුරු දෙකක් ඉතුරු නෑ අයියේ. හයක් තියෙන තැනින් හතරක් දුන්නාම තව දෙකක් ඉතුරුයි. ඕක තමයි හරිම වෙන්නේ. හොඳයි. හරි. නියමයි ඈ. ඔච්චරයි එතකොට අපි ඔය පාඩමේ බන්ධන වශයෙන් දැනන් ඉන්න ඕනේ. ඊළඟ විභාගයට අහනවා සහසයිජ බන්ධන සහිත සංයෝග. කොහොමද හොයාගන්නේ? බුද්ධිමත් කෙනෙක්ට කියන්න ප්‍රශ්න. කියන්න බා. මම හිතන්නේ බුද්ධිමත් අයදී කියන. ඔන්ලයින් හරි ඉන්නවනම් කියන්න. වෙන ප්‍රදේශයක ළමෙක් හරි ඉන්නවනම්. අය විභාගයට ප්‍රශ්නයක් දෙනවා. සහසයෝජ පහතේ වාගේ සහසයෝජ බන්ධන සහිත සංයෝග වන්න. සහසංජ සංයෝග වන්න. එක බුද්ධිමත් ළමෙක් කියනවා උත්තර දෙන්න. හරි. නමුත් ඉතින් ඒක නෙමෙයි ඉතින්. ඊට වඩා අලෝහ නැති කෙන ඒවත් තියෙනවා. ලෝහ කියන්නේ කවුරුත් ඔව් සරලයි උත්තරේ මොකද්ද? ආයනික බන්ධන නොවන ඔක්කොම දාන්න. ආයනික බන්ධන හොයාගත්තා නම් හරි. සාසනයි. එතකොට සාකච්ඡා තරම් ඉන්නවද උත්තරේ ගන්න? නෑ. ඒ විභාගෙට උත්තර ගන්නවා කියන්නේ එකක්. හරිද? නමුත් ඉගෙන ගන්නවා කියන්නේ විද්‍යාව තව එකක්. තේරුණාද? එතන දැන් අපි මේ කරන්නේ මොකද්ද? විභාගෙට උත්තර ගන්න බලාගන්න. ඒ නිසා ඒ කපටි ක්‍රම කියලා දෙන්න. හරි. රයිට් මම සහසංයුජම කොහොමද අඳුරගන්නේ කියලා කියන්නේ. බොහෝමයක් ඒවා වායු ඇතැම් මේවා තියෙනවා ද්‍රව වශයෙන් පවතින සහසංයුජ සංයුග. පැහැදිලිනේ? රයිට්. ලියා ගන්නකො. ඕනේ නම් ලියා ගන්න මම ඒක දෙන්නේ නැහැ. ද්‍රව හා වායු. හැම ද්‍රවයක්ම නෙමෙයි. බොහෝ ද්‍රව හා සෑම වායුවක්ම සහසංයුජයි. බොහෝ ද්‍රව හා සෑම වායුවක්ම සහසංයුජයි. මතක තියාගන්න HCl කියන්නේ සහසංයුජ කෙනෙක්ද අයනික කෙනෙක්ද? අද සහසංයුජ කෙනෙක්ද අයනික කෙනෙක්ද HCl කියන්නේ? ඉතින් මට තමයි දැන් ඒක පාලනය කරගන්න ඕනේ. එදා කිව්ව දහන නගිනවා හරි ඒවල හැ භාගයක් අදින්න. වැඩ කරනකත් ලියන්න ගත්තාම නිදිමත හැදෙන්නේ නැහැ. පාඩම් කරන්න නිදිමත. ලියන්න එපා කොහොම හරි ඔක්කොම ලියන්න ඕනේ කියලා හිතාගෙන ලියන්න. අනිත් ඔව් හේෂාන් මේ ලියන්න ගත්තාම නිදිමත හැදෙන්නේ නැහැ. ලියන්න ඕනේ. ඒක ලියන්න ගත්තාම නිදිමත හැදෙනවා නේ. ඒකනේ හේෂාන් කියයි. හරි. එතකොට මේ අසාමාන්‍ය ලෙස මයික් ඔන් වෙනවා. ඒ ඔන් වෙනකොට සමහරවිට මට බැල වෙනා ඉන්න පුළුවන් හරි. හරි. ඉතින් පරිස්සමින් හොඳයි. මේ එතකොට තව සහසංයෝජ බන්ධන හඳුනා HCl. HCl කියන්නේ සහසංයෝජ අයනිකද? ටැංක් කීපයකදීම ওই ප්‍රශ්නේ විභාගවල අහලා තියෙනවා. ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම වැඩි පිරිසක් ඕක වරද්දලා තියෙනවා. ඒකෙන් තමයි ඒක විශේෂ කළා කියන්නේ. HCl අයනිකද සහසංයෝජද? උත්තර දෙකම ආවා. එතකොට සෙට් එකක් වැරදි. අයනිකද සහසංයෝජද HCl? දැන් අපේ අයනික ගුණය තියෙනවද කියන්නකො HCl? ඇයි හයිඩ්‍රජන් නැහැ? ඒ නැති සහසංයෝජද? හරි. විද්‍යුතතාව වෙනසෙන් බලන්න කොහෙද සහසංයෝජද? බලන්න. මේ HCl හයිඩ්‍රජන් වල 2.1යි ක්ලෝරින් වල 3යි. වෙනස කීයද? 0.9. දැන් වෙනස 2.1කට වඩා අඩුයිනේ. එහෙනම් ඉතින් මොකක්ද? සහසංයෝජද. ඕන එකක් බලන්න. ඕන එකක් මම කියන්නේ. කාබන් ඩයොක්සයිඩ් ගන්න. කාබන් වල කියන විදුලිතාවය 2යිනේ. කාබන් වල 2යි. 2යි. ඔක්සිජන් වල කීයද? 2.5යි. වෙනස කීයද? 0.9.
5 තව තියෙනවා. නමුත් මේකත් මොනවද? සාසනික. ඒ වෙනස 2.1කට වඩා අඩුයි. ඈ නෑ බං ඒ ඔක්සිජන් ඒ මම දන්නේ. හරි. රයිට්. හොඳයි. එහෙම වැඩකට දාන්න පුළුවන් නේ. ඔන්න මම කියලා දුන්න එකක්. ඊළඟට ඔයගොල්ලෝ ඕකේ දැනන් ඉන්නකොට මෙන්න මේ ටික ඒක නම් පොත බලලා ලියාගත්තත් කමන්නේ මම ඒක නෝට් එකට මෙහෙම තියනවා කියලා විතරක් දෙන්න. නෝට් එක පුරවන්න අවශ්‍ය නැති නිසා. හරි. ලියන්න මෙන්න මෙහෙම අයනික සහ සහසයිජ බන්ධනවල ಗುಣ අයනික සහ සහසයිජ බන්ධනවල ಗುಣ අයනික සහ සහසයිජ බන්ධනවල ಗುಣ ඒවලදී ඔබ මතක තියාගත යුතුයි. ඒවා ගන්නන්න දේවල් නැහැ. හරි. අයනික බන්ධන කියන්නේ ප්‍රබල බන්ධන જાතියක්. කියන්නේ සහසයිජ කියන්නේ දුබලයි. ඒ නිසා තමයි ඒවා වායු විදිහට දෙන්නේ. තේරුණානේ? එහෙමම කියන්නත් බෑ එහෙම කියලා හිතන්න. හරි. තව ඔකට හේතු වෙන බන්ධන જાතියක් තියෙනවා. හරි ඒක ගැන ඔයගොල්ලෝ නැති ඉඳලා ඕනේ. හොඳයි ගන්න ටියුට් එක අතර. රයිට් ගන්න ටියුට් එක අතර. ටියුට් එක අතට ගන්න අරගෙන පෙරලා ගන්න කොටස රසායනික බන්ධන කොටස. පිටු අංක 61 61 පිටුවේ. ඇවුනේ. නෝට් එක ගන්න. හරි බලන්නකෝ. 61 පිටුවේ තියෙනවා රසායනික බන්ධන කියලා පාඩම රයිට්. බලන්න ඒකේ පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේම තියෙන්නේ අයනික සහසයිජ බන්ධන වල ಗುಣ වල ප්‍රශ්නයක්. බලන්නකෝ අහගන්න. රයිට්. මෝටර රථ එන්ජිම එක නිපදවන අධික තාපය ඉවත් කිරීම සඳහා සිසිලන කාරකයක් ලෙස ජලය භාවිත කිරීමට ජලයේ සතු කුමන ගුණාංගයේද මේක ඉතින් මේ මෙතෙන්ටම අවශ්‍ය වෙන්නේ නැහැ. ජලයේ සතු මොන ගුණාංගය නිසාද? අධික විශිෂ්ට තාපධාරිතාවය. හැබැයි ඔක පැහැදිලි කරන්න ඕනේ කොටස මම තාම ඉගෙනුවේ නැහැ. ඒක නෝට් එකට දෙන්න ඕනේ. මොකද්ද? අන්තරණුකාකර්ෂණ බල ඉගෙනුවේ නැහනේ. ඒකොත් එන්න ඕනේ. ඒ කොටස මට කියන්න අමතක වුණා. ඒකත් කියලාම ප්‍රශ්න වලට යන්න. රයිට් අහගන්නකෝ. ජලයේ ලුයිස් යු යදිමු. බලන්න අපි දන්න ක්‍රමයෙන් අද මේවා අපි දැන් මේක දන්නවා කටපාඩම්. මේක අඳින්න කාටවත් අමුතු දෙයක් නැහැ. කටපාඩම් අඳින්න පුළුවන්. නමුත් අපේ ක්‍රමයෙන් අඳිමු. මට කියන්න කවුද මැද පරමාණුව? ඔක්සිජන්. කවුද වටේ පරමාණු? හයිඩ්‍රජන්. කොහොමද මේවා හැදෙන්නේ? වටේ පරමාණු හයිඩ්‍රජන්. කොහොමද බන්ධන බැඳෙන්නේ? දැන් ඊට පස්සේ මොකද කරන්නේ මෙහෙම කරලා? තනි බන්ධනෙන් බැඳලා පස්සේ සංයුතාවට බන්ධන ගන්න. සමානව දාන්න. හයිඩ්‍රජන් වල සංයුතාවය එකයි. ඒතර බන්ධන එකයි. එක තියෙනවනේ දැනටම. නේද? ඔක්සිජන් වල සංයුතාවය කීයද? 6යි. අවසාන ශක්ති මට්ටමේ 6යි. සංයුතාවය කීයද? 2යි. එහෙනම් බන්ධන 2යිනේ හරිනේ 2 තියෙනවා. දැන් ඉතිරි ඉලෙක්ට්‍රෝන. හයිඩ්‍රජන් වල 1යි තිබ්බේ 1 දීලා. ඉතිරි නැහැ. ඔක්සිජන් වල කීයක් තිබ්බද? 6ක්. 2ක් දීලා බන්ධන දෙක. දැන් ඉතිරි 4යි. ඒ ඉතිරි 4 එක සැර දෙකක් විදිහට ඉතිරි. යුගල් දෙකක් විදිහට. තේරුණේ? මේ තමයි ජලයේ ලුයිස් ව්‍යුහය. රයිට්. ඔය අපේ ක්‍රමයෙන් යන්නේ. දැන් අපි යමුකෝ ප්‍රශ්නෙට. අපේ අන්තරණුකාකර්ෂණ බල කියන කතාවට. මේ දෙන්නේ ජල. ජල අණුවක ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතරනේ මේ බන්ධනය තියෙන්නේ. කවුරු අතරද? ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර.
මේ තියෙන බන්ධනෙන් විදුලිතාවයෙන් කවුද වැඩි? ඒ වෙන්නේ දැන් අමුතු දේවල් නෙවෙයි. කවුද වැඩි? ඔක්සිජන්. හයිඩ්‍රජන් අඩුයි. විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකක්ද? එදා කියලා දෙනකොට තීරි පන්ති වල මම කිව්වා මේක තාම උගලට ඔලුවට යන්නේ නැහැ බන්ධන කරනකොට යනවා. දැන් අපි කියමු. මොකද්ද විදුලිතාවය කියන්නේ? රසායනික බන්ධනයක් හැදෙනකොට බන්ධන ඉලෙක්ට්‍රෝන එක් එක් පරමාණු දෙසට ඇද ගැනීමේ හැකියාව. මතක ඇති නේද? ඔක කියලා දුන්නා. හරි ලස්සනට කියලා දුන්නා කොහොමද? බන්ධනය හැදෙන්න කලින් එක බත් එක දෙන්න බෙදාගෙන කන්න. නේද? එක ස්ට්‍රෝ එකකින් එක බීම බටයකින් තමයි දෙන්න බොන්නේ බීම එක. බන්ධනය හැදෙන්න කලින්. හරි? අවාසනාවට ඇත්ත කතාවක් ඉතින් ওই දවසක පව් විදින රහින්සක ටිකක් ඉන්නේ අපිට කියලා. හරි? ඔය මූණ ඔය විදියට නෑ තව ටික කාලෙක මේ තව යන්න ඕනේ. හරි? මේ දැන් මොකද්ද වෙන්නේ? බන්ධනය හැදෙනකන් කිසිම ප්‍රශ්නයක් නැහැ එකකතාවයේ තියෙනවා. හැබැයි බන්ධනය හැදුනට පස්සේ දැන් එකකතාවය මොකද්ද? අපි දෙන්නම හවුලේ තියාගෙනමු. ඔයාගේ ඒවා මගේ ඒවා ඔයාගේ ඔක්කොම එහෙම තමයි. ඔහු මිලේ හිනාවේ. ඇයි ඔහු මිලේ? මම දන්නේ මොනාරි මැවුනද කියලා කොල්ලට. හරි. රයිට්. ඊට නිකන් බගස් කාලේ එකපාරට හිනා ගියා නේ. වමනේ හිර කරා එකපාරට. වමනේ වයින්නවා වගේ. කොල්ල බගස් කාලේ හිනා ගියා. ඌට මොනාරි මැවෙන්නේ. අත්දැකීම් මෙහෙම තමයි. ඔහු මිලේ හරි මේ පැත්ත බලන්නකෝ. රයිට්. එතකොට හවුලේ තියාගෙන ඉන්න මේ බන්ධනය හවුලේ තියාගත්තට කවුරු හරි කෙනෙක් පවර්ෆුල් නම් විද්‍යුත් ඍණතාවයෙන් වැඩි නම් මොකද වෙන්නේ? බන්ධන ඉලෙක්ට්‍රෝනයේ පැත්තට ඇදෙනවා. යම් කිසි පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුර ආවොත් එයා විද්‍යුත් වශයෙන් ධනද ඍණද? දැන් මේ කලින් කිව්වා. යම් කිසි පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුර ආවොත් දිනුක එයා විද්‍යුත් වශයෙන් ඍණද ධනද? ඍණ. යම් කිසි පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගියොත් එයා ඍණද ධනද? ධන. හොඳට ඇද වෙන්නේ නැතුව කිලි වෙලා ගන්නට. එහෙනම් ඔක්සිජන් ඍණද ධනද? ඔක්සිජන් ඍණද ධනද? ඇයි ඒ විදුලිතාවයෙන් වැඩි මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මෙහෙට ඇදෙනවා. හැබැයි අයනික බන්ධන වල වගේ සම්පූර්ණ ඍණ ආරෝපණයක් එන්නේ. ඇයි සම්පූර්ණ ඍණ ආරෝපණයක් එන්නේ නැත්තේ ඇයි? මේ බන්ධනේ කැමති නෑ බන්ධනේ කඩාගන්න. කසාදේ කඩාගත්තොත් ඉවරයි නේද? නාස්ලව දාන්න බෑ. හරි. ඒ හින්දා කසාදේ තියෙනකන් දයින්දා චුට්ටක් මෙයාට මෙහෙට ඇද ගන්න අවස්ථාව තියෙනවා. සම්පූර්ණයෙන් ඇද ගන්න මූට නොතේරෙන්නේ. අනේ ඉතින් මෙයාට තේරෙන්නේ නැහැ. උඩ තේරෙන්නේ පාත්ති. දැන් මූට ඇදෙන ඉඳ සුළු ඍණ ආරෝපණයක් එනවා. හරි. නේ මම මේක පැහැදිලි කරන්න ගත්තේ ඈ. හරි. නවත්තන්න බයිනේ. මේ පැත්තෙන් බයිනොමට. හරි. සුළු ධන ආරෝපණයක් මෙයාට ලැබෙනවා. සුළු කියන එක තමයි ඔය ඩෙල්ටා අකුරෙන් සංකේතවත් කරන්නේ. හරි. මෙයාටත් සුළු ඍණ ආරෝපණයක් ලැබෙනවා. සුළු ධන ආරෝපණයක් ලැබෙනවා. දැන් මොකද වෙන්නේ? මෙයාට මේක දැනෙන්න ගත්තාම දැන් මෙයාට කුඩම්මගේ සැලකිලි කියලා දැනෙන්න ගත්තාම එහා පැත්තේ ගෙදර කෙනාට උක ආරංචි වෙනවා. එයා මොකද කරන්නේ? දුක අහන්නේ. දැන් ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන විරුද්ධ වර්ගයේ ආකර්ෂණ බල තියෙන සංයෝග දෙකක් අතර මොනවාද ඇති වෙන්නේ? සංයෝග දෙකක් අතර අණු දෙකක් අතර ආකර්ෂණ බලයක්. මේකට කියන මොකද්ද? අන්තර් අණුක ආකර්ෂණ බලය. මේන්න මේ අන්තරණක ආකර්ෂණ බල නිසා තමයි වතුර ද්‍රවයක් විදිහට තියෙන්නේ. එහෙම නැත්නම් වතුර කියන්නේ වායුවක් විදිහට. තේරෙනවද කියන්නේ? හරි වතුර බොන්න නෙමෙයි වෙන්නේ. වතුර ටැංකිය වලින් හුස්ම ගන්නවා වගේ ගන්න. වතුර බුරුපු ටැංකිය. වතුර අද ද්‍රවයක් විදිහට පවතින්නේ මෙන්න මේ අන්තරණක ආකර්ෂණ බලවලට පින් සිද්ධ වෙන්නේ. එහෙනම් මල් තියෙන තැනට පහලින් තියලා වැන්දත් පාඩු නෙමෙයි. නේ? අන්තරණක ආකර්ෂණ බලවල වැඩි. රයිට්. ඒ වගේම ජලයට අධික විශිෂ්ටතාවදායකතාවයක් ලැබෙන්න තියෙන්නේ මේ නිසාම තමයි. තේරුණානේ? හරි. රයිට්. ඕක ඇඳගන්න. ජලයේ අන්තරණක ආකර්ෂණ බල සෑදීම කියලා ඇඳගන්න. මොකද? මාළින් දෙන අමාණි දිනේ රොමේනු තමයි.
මුගේ ප්‍රශ්න තමයි මම කරා ඒවා යටි ලියන්න ජලයේ අන්තර්ගත ආකර්ෂණ බල නිසා ජලයට ලැබී ඇති ගුණ ජලයේ අන්තර්ගත ආකර්ෂණ බල නිසා ජලයට ලැබී ඇති ගුණ ලියා ගන්න අවශ්‍ය නම් ඉක්මනින් ලියා ගන්න. ජලයේ තාපාංකය ඉහළගියක් ගැනීම ජලයේ තාපාංකය ඉහළගියක් ගැනීම ජලයේ ඉහළ විශිෂ්ට තාපධාරිතාවයක් තිබීම ජලයේ ඉහළ විශිෂ්ට තාපධාරිතාවයක් තිබීම ඊළඟට ලියා ගන්න අයිස් වලට වඩා ඝනත්වයෙන් ඉහළ වීම. ඒකනේ අයිස් මත ජලය මත අයිස් පාවෙන් අයිස් වලට වඩා ඝනත්වයෙන් ඉහළ වීම. පුතා මේකෙම නේද මේ පරමාණුක දැලිසක් තියෙන්නේ. ඒක මම තුන පාඩමේ කියලා නිතානේ ලියන්න. ඒකක් ලියන්න. ඒකක් ලියලා කොට දාන්න. පරමාණුක දැලිස් ආකාර දෙකකි. පරමාණුක දැලිස් කියලා මාතෘකාව ලියලා ලියන්න. පරමාණුක දැලිස් ආකාර දෙකකි. පරමාණුක දැලිස් ආකාර දෙකකි. එක දියමන්ති එක දියමන්ති දෙක මිනිරන් ග්‍රැෆයිට් මිනිරන් ග්‍රැෆයිට් රයිට් මේ බලන්න ඔතේ දියමන්ති හැදිලා තියෙන්නේ කොහොමද මෙන්න මේ ඇඳලා තියෙනවා වගේ එක කාබන් පරමාණුවක් වටේට තවත් කාබන් පරමාණු හතරක් චතුස්තලීයව බැඳීමෙන් තමයි මෙන්න මේ විදිහට දියමන්ති හැදිලා තියෙන්නේ. මිනිරන් කොහොමද දෙන්නේ? එක කාබන් පරමාණුවක් වටේට තවත් කාබන් පරමාණු තුනක්. කාබන් වල සහසංජිතාවය 4යි. ඉතින් 3යි හැදෙන්නේ. ඒතකොට ඉතිරි ඉලෙක්ට්‍රෝන මෙන්න මේ වගේ ස්තර දෙකක් ස්තර වශයෙන් තමයි මිනිරන් හැදෙන්නේ. ඒ ස්තර දෙක අතර අනුරූපී කාබන් බැඳෙනවා. මෙන්න මේ කාබන් එක මෙතන කාබන් ඔන්න ඔය විදිහට අර. මේ කාබන් එක මෙයා බැඳෙනවා. ඊළඟට මෙතන කාබන් එක මෙයා සෙට් වෙනවා. මෙතන කාබන් එක මෙයා.
ඊළඟට මෙන්න මෙයත් එක්ක මෙයා. මෙන්න මෙතන එක්කෙනත් එක්ක මෙයා. දැන් ඔන්න ත්‍රිමාන ව්‍යුහයක් වගේ මේක පේනවනේ. පේනවනේ. ඔන්න ඔය විදිහට අනුරූපී කාබන් එක දුර්වලව බැඳෙනවා. ඒ නිසා තමයි මේකේ පොතු ගැලවිලා යන්නේ. ඇයි මේවා දුර්වලව බැඳිලා තියෙන්නේ. මේවා හොඳට ස්ට්‍රෝං බැඳලා තියෙනවා. මේ කාබන් පරමාණු වලට මේ කාබන් තුන. මේ දික් වගේ පෙන්නලා තියෙන්නේ කාබන් පරමාණු. තේරුණාද? රයිට්. මේකෙදි කාබන් පරමාණුවක් වටා තවත් කාබන් පරමාණු කීයක් බැඳිලාද? 3ක් බැඳී ඇති. රයිට්. දෘಢතාවය පේන්න සංයෝගය. මොකක්ද? මිනි දියමන්ති. දෘಢතාවයෙන් ඉහළම ද්‍රව්‍ය. එඳ ගන්නකෝ. ඉක්මනින්. කමෙන්ට් දාලා නිකන් ඉඳලා. කැමරාව ඕෆ් කියලා. මයික් එක ඔන් කරලා එකෙක්වත් කියන්න බෑ. ඕන් දුර්වලතාවය ඕක තමයි. ඕක තමයි පාලකයන්ටත් ඕනේ. රටේ පාලකයන්ට තමන්ගේ ගැටලුව පාලකයෝ නොදන්නා තාක් ගැටලුව විසඳෙන්නේ. කැමරාව ඕෆ් වෙලා මෙසේජ් එක දාන්න. ඕන ඔකයි ප්‍රශ්න. හරියට උනේ. මේක අපිලාගේ ගෙදර කියලා ඉඳගෙන ඉතින් පාඩම් කරන්නේ නැතුව මේ මොනද වැඩේ කරන්නේ නැතුව ඉන්න ඔහේ බලන්න. අපිලාගේ තැන, අපිලාගේ පුටුව, අපිලාගේ පොත, අපිලාගේ ෆෝන් එක කියලා ඉන්නවා. වැඩේ කරන්නේ. තේරෙයි අපිලාගේ පත්‍රෙත් එනකොට සර්ටිෆිකේට් එක. ඈ තමයි යාන සුලිකුණාට ඔක්කේ ලං වෙලා නෑ තාම. ඈ නෑ ළඟ එනවා. එනවනේ. ඊට නැති දන්නේ එනවනම් ළඟ එයි. වෙලාවක නිදන බෙන්ගාල බොක්කත් අපේ බොක්ක වගේ කියලානේ. මාර කැළපිල්ලක් තියෙන්නේ. ඈ දිනුක ඉල්ලනවා කියලා මොකක්ද මේ ඉල්ලීමක් කරලා දෙන්නේ? ඒ දිනුක ඉල්ලීමක් නොවෙන්න පුළුවන්. මම ඉල්ලීම කවුද කරේ කියලා දන්නවා. මම ඒකට හුඟක් දෙනොත් චිට් එක නොකියවා යන්න. අහිංසකයව තමයි පාවන්නේ නැද්ද දිනුක? අහිංසකයි ඉඳාගත්තා. හරිනේ. ඉක්මනින් එන්න ප්‍රශ්න වලට අපිට ලැබෙන සතියේ ප්‍රශ්න වලින් චුට්ටක් කතා කරන්න වෙයි වගේ. ටේබල් එකේ වදිනකොට දැන් චුට්ටක් එහෙම වෙනවා. රයිට්. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඉක්මනින් එන්න. උත්තර ගන්න ලේසි. මේක තියරිනේ. මෝටර රථ එන්ජිමක නිපදවන අධික තාපය ඉවත් කිරීම සඳහා සිසිලන කාරකයක් ලෙස ජලය පාවිච්චි කරන්නේ ඇයි? අධික විශිෂ්ට තාපධාරිතාවය විශිෂ්ට තාපධාරිතාවය. උත්තරේ ඒක. රයිට්. බලන්න සාමාන්‍ය පෙළ 20 වෙල තියෙන ප්‍රශ්නේ. පහත දැක්වෙන 94න් වැඩිම සහසංජ බන්ධන සංඛ්‍යාවක්. ඇඳලා බලන්න ඕන. ඔබ ගෙදර ගිහිල්ලා මේ ඇඳලා බලන්න. කාබන් ඩයොක්සයිඩ් වල තමයි වැඩිම තියෙන්නේ 4ක් තියෙනවා. ඇමෝනියා වල 3යි, නයිට්‍රජන් වල 3යි. NN අතර තියෙන්නේ 3යි. සංජිතාවය 3යි. ඔක්සිජන් වල OO අතර තියෙන්නේ බන්ධන 2යි, සංජිතාවය 2ක් තියෙනවා. එහෙනම් උත්තරේ 4. පහත 94 සහසංජ මේ බන්ධන 2019. දැන් 19 20 සම්බන්ධතාවය බලන්න. අහලා තියෙන ප්‍රශ්න බලන්න. දෙකම එකම තියරියනේ. හැබැයි අහලා තියෙන්නේ වෙනස් විදිහකටනේ. මොකක්ද අහලා තියෙන්නේ? එතකොට ඔබ දැනන් හිටියනම් සාසංජ බන්ධන ගන්න හොයන්න ඔබට ඕන ප්‍රශ්නෙට උත්තර ලියන්න නේද? කොහොමද මේක අහලා තියෙන්නේ?
පහත අණු අතරින් සහසාජ්‍ය බන්ධන දෙකකින් සැදුම්ලත් අණුව. කවුද කියන්නේ? දෙකකින් සැදුම්ලත් අණුව. අණු අතරින් සහ සංයුජ බන්ධන දෙකකින්. මේ ප්‍රශ්නේ වැරදි. එක්කෝ මේ ටයිප් කරනකොට වැරදිලා. පහත අණු අතරින් සහ සංයුජ බන්ධන දෙකකින් සෑදිච්ච අණු තුනක් තියෙනවා. අනිත් එක සහසාජ්‍ය බන්ධන හතරකින් ඉදිරියට. Cl2 සහසාජ්‍ය බන්ධන එකකින් එතන. දෙකකින් නෙමෙයි. HCl හරියන්නේ. හරියට දැන් ගන්න. HCl වලත් එකයි. හයිඩ්‍රජන් සහ සල්ෆර් ක්ලෝරින් අතර එකයි තියෙන්නේ. ජලයේ දැන් මේ යන්නේ අපි කලින් දෙකක් තියෙනව නේද? CH4 වල හතරක් තියෙනවා. උත්තරේ 4. XYZ යන මූලද්‍රව්‍ය තුනේ හයිඩ්‍රයිඩ් වල ලුයිස් ව්‍යුහමේ වගුවේ දී ඇත. මෙහිදී ඇත වගුවේ දී ඇති කුමන මූලද්‍රව්‍ය XYZ වලින් නියෝජනය වේ. බලන්න X වල බලන්න එයාගේ වටේට ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා ගණන් කරලා බලන්න. බන්ධන හදමුනේද කීයක් තියෙනවද? 4යි. ඒතර බන්ධන වල කීයක් දෙන්න ඕනද? එකකට එක ගානේ බන්ධන දෙකට කීයක් දෙන්න ඕනද? 2යි. ඒතර ඔක්කොම කීයක්ද? 6යි. ඒතර X වටේට කීයක් තියෙන්න ඕනද? X වටේට කීයක් තියෙන්න ඕනද? ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න ඕනද X වටේට අවසාන ශක්ති මට්ටමේ? 6යි. ඇයි ඒ? බන්ධන හදමුනේදී 4ක් තියෙනවා. X බන්ධන වලට දෙකක් දීලා තියෙනවා නේ. දීලා තියෙනව නේද? මේ පැත්ත බලන්න තේරෙන්නේ නැත්තම් සමහර නිකන් නලල රැලි කරනවා. හරි. ඒ 9 මම හිතනවා කිව්ව කතාව තේරුන්නේ නැහැ. නලල රැලි කරන්න ඕනේ. ඒක ලොකු දෙයක් නෙමෙයි. හරි. මෙන්න මේක තියෙන මේ බලන්න. මං කිව්වේ මොකද්ද මේ බන්ධන හදපු නැති දෙකයි. ඒ කියන්නේ උගේ වටේට හතරක් තිබිලා තියෙනවනේ දැනටම. ඒක හතරක් නෙමෙයි ඊට වඩා තිබිලා තියෙනවා. ඒ කීයක්ද? මේ බලන්න බන්ධනයේ ඉලෙක්ට්‍රෝන කීයක් දෙනවද? එකයි. ඒක බන්ධනයේ එකක් දෙනවා. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන කීයක් දීලා දෙනවද මු? එකයි. බන්ධනයක් කියන ඉලෙක්ට්‍රෝන දෙකක් කියලා කිව්වා මම. ඒ දෙක කොහොමද ආවේ? දෙන්නගෙන්. එක්කෙනෙක්ගෙන් එක දාන්න. එතන මු කීයක් දුන්නද? එකයි. මුත් කීයක් දුන්නද? මෙන්න එකයි. එතකොට මු බන්ධන වලට දීලා තියෙන ඉලෙක්ට්‍රෝන කීයක්ද? දෙකක්. බන්ධන වලට නොදුන් කීයක් තියෙනවද? 4යි. එතකොට අවසාන ශක්ති මට්ටමේ ඔක්කොම කීයද? 6යි. හදියනේ කම්බුලට අත තියාගෙන හරිද? එහෙම කල්පනා මොහොලක දෙයක් නෙමෙයි. මම දන්නවා ඉතින් මේක ගැන නෙමෙයි කල්පනා කරන්න වෙන ඒවා ගැන. හරිද? ඊවරට මේක ගැන කල්පනා කරන්නකො දැන්. එහෙම කල්පනා කරා නම් කම්බුලට අත තිය වෙන්නේ. 1යි 2යි 3යි 4යි මෙතන 2යි 6යි එතන. ඔන්ලයින් අය දන්නේ මෙතන තියෙන මැජික්. ඇවිල්ලා බලන්න. ඔන්ලයින් අය සුපිරි මැජික් පෙන්නනවා. පේන්නේ 6යි. එතකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න ඕනද? 6යි. එහෙනම් මු කීවෙනි කාණ්ඩ එකක් වෙන්න ඕනද? x 6 වෙනි කාණ්ඩේ. දැන් උත්තර වලින් බලන්න 6 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය තියෙන මොනවද 6 වෙනි කාණ්ඩේ? දෙක විතරයි නේද? අනිත් ඒවා බලන්නවත් දෙයක් නෑ දෙක උත්තරේ ගන්න. ඕන නම් අනිත් ඒවා ගෙදර ගිහිල්ලා චෙක් කරලා බලන්න ඔය විදියට හරියට වෙන්න. දෙක උත්තර. හතරේ ප්‍රශ්නේ බලන්න. එක්තරා 2017 සහසංජ සංයෝගයක් ජලය තුලදී ඒකට උත්තරේ ගන්න බෑ. O level අයල් දන්න ක්ලාස් එකයි. පූර්ව ලෙස අයනීකරණය වෙන සංයෝග කරන මම O level කෙනෙක්ගෙන් අහලා පෙන්නන්නම් 10 වසරේ නංගිලා මල්ලිලාට දැනගන්න. ඔන්න O level අයගේ දැනුම. යෝමාල් නෙවි. ඔන්න බලන්න කියන. මොකද පුතා පූර්ව ලෙස අයනීකරණය වෙන සංයෝග වලට මොනවා කියලාද කියන්නේ? ජලීය ද්‍රවණය. එහෙම අසන්න කරන්න එපා. මම හරි කැමති අසන්න කරන්න. දිනු කරගෙන මොනවද කියන්නේ? හරි මම දැන් නැගිලි. ඊට පස්සේ කෙලවර සංගට්ටිකොළු. නැගිලි. අදන් අනිත් සංගට්ටිකොළු උඩත් පත් වෙනවා කියලා ඌ නැගිට්ට කලින්. හරි. දෙවුල්ලව ටයිටන්ස්. කියන්නේ රයිට් එල නියම. හොඳයි. බලන් ඉන්න ඕනේ පොතත් නැගිලි. බලන්න නැගිලි. කියන්නේ නැගිටින්න කියලා නැගිටලා උත්තරේ කියනවා.
ඔව් මාත් ඒකමයි නා. ඈ මොකද? අම්ල. අම්ල. අන්න උත්තරය ආවා. ඊටු ටික බේරුණා. මොකක්ද ඒකට කියන්නේ? ආම්ල. ආම්ලයක් කියන්නේ මොකක්ද? ජලීය ද්‍රවණය අයනීකරණය වෙලා එතන පිළිගන්න නෑ උත්තරය ආවේ නෑ. මොකක්ද? පූර්ණ සායනීකරණය වෙන මොනවාද? ආ නේද මම අහන්නේ මේ පූර්ණ සායනීකරණය වෙන්නේ මොනවාද? ප්‍රබල අම්ල. ප්‍රබල අම්ලම වෙන්න ඕනේ. ඉඳ ගන්න අනිත් අය. එතකොට මෙතන තියෙන ප්‍රබල අම්ලය කවුද? HCl. මම නිකන් උත්තරේ ගන්නවා. 10 වසරේ දන්නේ. ඉන්නකො යාලා 11 වසරට ඉගෙන ගන්න පුළුවන් නේ. ජල අණුවක ඔක්සිජන් පරමාණු වට ඇති එකසර ඉලෙක්ට්‍රෝන ගන්න. එකසර ඉලෙක්ට්‍රෝන මතක තියාගන්න යුගල් ගණන අහන්න. රයිට්. අපි බලමු දැන් මේ අඳපුවානේ. දැන් බලමු ආයන කිට්ටවල කී දෙනෙක් ඉගෙන ගත්තද කියලා. රයිට්. දෝනි නෙගිටිව්. ඔක්සිජන් වටේට ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? නැගිට හම්බක්. කීයද? ජල අණුවක ඔක්සිජන් වටේට ඉලෙක්ට්‍රෝන යුගල් කීයද? ඈ? යුගල් දෙකයි. හරි. රයිට්. ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද ඔක්කොම? ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 4ක්. යුගල් නම් දෙකයි. ඉතින් ඕවා අගන මේ වීලෝ වගේ කතා කරාට ඕවා හරියට ගොඩ දාගන්නේ නැත්තම් දැන් ඔබ මට මෙතන කියන්න අපි ඉගෙන ගත්ත ඔය ලියපු ඒ වගේ ඇර 2021 දක්වා පාස් පේපර් වල මොනවද ඔය නෝට් එකේ නැති ඒ වගේ අහලා තියෙනවා. දැන් ඒකටත් වටිනාකමක් දීලා පාඩම් කරන්න බැරි නම් ඒකට කියන්නේ කර්ම කියලා තමයි. මේ කර්මෙදදී මහා සාගරයේ මැද හිටියත්, ගලක මුදුනේ පර්වතයක මුදුනේ හිටියත්, අහක හිටියත්, පොළව ඇතුලේ හිටියත්, පළක් බඳගෙන හිටියත් බේරෙන්න බෑ. කර්මේ පරිදම් දෙනවා. හරි. ඒක මට කරන්න දෙයක් නැහැ. ඒ ඇර මෙව මාළු දේවල් නෙමෙයි. 4 උත්තරේ දෙක. ඔන්න දැන් පළාත් ප්‍රශ්න කීපයකටත් අපි පළාත් ප්‍රශ්න කීපයකට අයනික බන්ධන සහ සහසයුජ බන්ධන සෑදීම සඳහා සහභාගී වන්නේ මූලද්‍රව්‍ය පරමාණු වල මොනවද බන්ධන හදන සහභාගී වෙන්නේ කිව්වා. ඉලෙක්ට්‍රෝන පම්ප. උත්තරේ 1. ඊළඟ බලමු 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ තියෙනවා ජලාණු අතර අන්තරණක බන්ධන පවතින්නේ ඒවා ද්‍රවීකරණය වීමෙන්. ද්‍රවීකරණය වීමෙන්. අතන ජලය එතන ඕන ලියා ගන්න අන්තරණක ආකර්ෂණ බල ගාව ජලාණුක ද්‍රවීකරණය වීම කියන්නේ. ඊළඟට 8. ඒ මූලද්‍රව්‍ය පරමාණුවක් හයිඩ්‍රජන් සමග AH4 අණුව සාධන අතර. මට කියන්නේ ඒ වල සංයුතාවය කීයද? මෙතන අදාළ නැහැ. නමුත් බලන්න සංයුතාවය කීයද? 4. මේක කලින් කතා කරපු එකක්. B මූලද්‍රව්‍ය පරමාණුවක් මගින් හයිඩ්‍රජන් පරමාණු 3ක් විස්ථාපනය කරනවා. එහෙනම් B වල සංයුතාවය කීයද? 3ක් විස්ථාපනය කරන්න පුළුවන් නම් B වලට 3. හරි. A හා B සංයුතාවයන් වෙන්නේ 4 හා 3. මේ පාඩමට දාන්න නැහැ. ඊළඟ එකත් මේ පාඩමට දාන්න නැහැ. මම උත්තරේ ගන්න කලින් කියලා දෙනවා. හරි. ඊළඟට ඔන්න 10 වෙනි ප්‍රශ්න බලන්න. අයනික සංයෝගයක බන්ධන ස්වභාවය රූපමය ලෙස පහද දැක්වේ. ඉහත සටහනේ දැක්වෙන පහද සටහනේ දැක්වෙන අයනික සංයෝග වර්ණ. දැන් තෝරහල්ලා. කවුද අයනික සංයෝග නොවන්නේ? වන්නේ කියලා දහන්නේ නොවන්නේ කියලා. මොනවාද වන්නේ? මේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ නෙමෙයි මෙතන තියෙන්නේ. ඔව්. ඒතර තමයි එකයි ගැටලුව. මේ ප්‍රශ්නේ අයින් කරන්න. මේ ප්‍රශ්නේ අදාළ උත්තරේ නෑ මෙතන. හරි. 11 වෙනි එකට එන්නකො. බන්ධන සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ 1. රසායනික බන්ධන සෑදීමට ඉලෙක්ට්‍රෝන හවුල් වේ. ඔව්. මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වීම සඳහා බන්ධන සාධන. හරි. ඒවා අපි දැන් ඉගෙන ගත්තා. සහසයිජ බන්ධන වලට වඩා අයනික බන්ධන ප්‍රබල වෙයි. ඒකත් මම කිව්වා. හොඳට අහගන්න. හරි.
HCl වල ආයනික බන්ධන පවතින අතර O2 හි සහසංයෝජ බන්ධන පවතී. හරිද? මං කිව්වනේ HCl වල විතර එනවා කියලා. HCl වල තියෙන ආයනිකද? සහසංයෝජ O2 වල සහසංයෝජ ආයනිකද? ඈ? සහසංයෝජ. O2 කියන්නේ වායුව. හරි? එතකොට හතර තමයි වැරදි. ඊළඟට අණු වලින් නිර්මාණය වී නොමැති ද්‍රව්‍ය වෙන් කුමක්? හයිඩ්‍රජන් වායුව අණු තමයි. ජලය අණු. කාබන් ඩයොක්සයිඩ් අණු. සෝඩියම් ක්ලෝරයිඩ් අයන. අයන වලින් නිර්මාණය කරන්නේ. අණු වලින් නෙමෙයි. කාබන් ඩයොක්සයිඩ් අණුවේ ලුයිස් ව්‍යුහයේ පහත දැක්වේ. මෙම අණුවේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් ඇත. මෙම අණුවේ ඒ කියන්නේ සම්පූර්ණ අණුවේ යුගල් කීයක් තියෙනවද ගණන් කරලා බලන්න. 4ක් තියෙනව නේද? එක ඔක්සිජන් එකක යුගල් දෙකක් තියෙනවා. යුගලක් කියන්නේ කපල් එකක්. කපල් දෙකක් තියෙනවා. එහා පැත්තේ කපල් දෙකක් තියෙනවා. කපල් හතරයි. සර යුගල් කිව්වම තේරෙන්නේ නැහැ. කපල් කිව්වම තේරෙනවා. නේද? සහසංජ බන්ධන 4ක් ඇත වැරදි. සහසංජ බන්ධන 8ක් අපේ 4ක් හරි. සහසංයුජ බන්ධන කීයක් තියෙනවද ඔක්කොම? 4යි. කාබන් ඔක්සිජන් අතර බන්ධන දෙක ගානේ දෙකක් තියෙනවා 4යි. සංයුතා කවචවල ඉලෙක්ට්‍රෝන 24ක් ඇත. ගණන් කරලා බලන්න. කාබන් වටේට 8යි. ඔක්සිජන් වටේට කීයක් තියෙනවද? 8ක් තියෙනවද? නෑ. ඇයි? පවුලෙන් තියාගෙන. එතන 24ක්ම සෙට් වෙනවද? ගණන් කරලා බලන්න 24ක් වෙන්නේ. එකසර යුගල් 4ක් තියෙනවා. බන්ධන යුගල් 4ක් තියෙනවා. ඒතර ඔක්කොම යුගල් කීයද? යුගල් 8යි. එහෙනම් ඔක්කොම ඉලෙක්ට්‍රෝන 16. ඒවා ඉස්සරහින්වත් ලියා ගන්න. ඊට සියලුම ලක්ෂණ දක්නට ලැබේ. මේකෙන් ආන්නේ හරි එකනේ. එතකොට හරි දෙකක් තියෙනවා. එකයි දෙකයි දෙකම හරි. ඊළඟ බලන්න 14. මේක හැබැයි දෙක වැරදි කියලා ගන්න පුළුවන් A level මට්ටමට ආවම O level මට්ටමේදී ඒක සලකා බලන්නේ නැහැ. ඇයි ඔය ද්විත්ව බන්ධනයක් සලකන්නේ සහසංයුජ එක බන්ධනයක් කියලා. හරි. A level මට්ටමේ. ඔක එච්චර හිතන්න එපා. 1 2 2කට මාර්ක් දෙන්න. HCl අණුව සම්බන්ධ සත්‍ය ප්‍රකාශයෙන් කුමක්ද? 1. බලන්න ඇත්ත එක. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ක්ලෝරින් දෙසට වැඩිපුර ආකර්ෂණය වී ඇත. හරිද? ඔව් ඉතින් හවුලේ තියාගෙන ක්ලෝරින් පැත්තට ඇදෙනවා. නේද? ඇයි ඒ? H වලට වඩා ක්ලෝරින් විද්‍යුතතාවයේ වැඩි. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල H දෙසට වැඩිපුර ආකර්ෂණය වේ. ඒක පචයක්. සත්‍යකනේ අහන්නේ. ඒක හරි. 3. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල පරමාණු දෙක අතර සමව විදිරිය ඇත. නෑ. හවුලේ තියාගන්න විදියක් නෑ. මොකද එකෙක් වෙන පරමාණු. දෙන්නම සමානයි නේද? එතකොට හවුලේ තියෙන්නේ. හරි. කියන්නේ දෙන්නම එකම දැනුමින් නම් යුක්ත. සමාන. රවුලන්නේ. එකම ප්‍රඥාව, එකම බුද්ධිය, සමාන කැමැත්ත. රවුලන්නේ නැත්නම් එකෙක් කැමති බිත්තර ගන්න. අනිත් එකා කැමති නැහැ බිත්තර ගන්න. බිත්තර වල උඩ වෙන ගලක් එනවා. දැන් මොකද වෙන්නේ? බිත්තර ගෙදර ඉවුවොත් ඉවරයි රණ්ඩු. බිත්තර ගෙදර ඉවුවේ නැත්තම් ඒත් රණ්ඩු. ඒ සමාන සමාන නම් සමෝ ඉතිරිලා තියෙනවා. දැනුවත් එහෙම තමයි. දැන් ඉතින් වෛද්‍යවරයෙක් අපි හිතමු O level fail ගෑනු දරුවෙක් වෛද්‍යවරයෙක් ගෑනු දරුවෙක් කසාද බන්ධනයක් හැදුවා. දැන් ඔයාලා හිතනවාද එහෙම වෙන්න පුළුවන් සමානව ඉන්න පුළුවන්. බැරි නෑ. O level fail වීම ප්‍රඥාව බුද්ධියට බලපන්නේ. කියන්නේ එහෙමයි කියලාම කියන්න බෑ. නමුත් ඉතින් දැනුමින් සමාන නොවුනහම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් අර මනුස්සයා පාන්දර දෙකට එනවා ඔපරේෂන් එක. මන් දන්නේ නැද්ද පාන්දර දෙකට ඔපරේෂන් කරනවා. ඔපරේෂන්. ගෙදර එනකම් බලා ඉන්නේ දෙක වෙනකම් ඈරිලා. ඔපරේෂන් කරන පාන්දර දෙකට අර නර්ස්ලා ඇතිනේ. නේද? දැන් මේ ප්‍රශ්නේ දැනගනින්න උඹලා හරි. සමාන જાති ඉවරයි. දැන් එහෙම සමාන જાති මෙහෙම වෙන්නත් පුළුවන්. දැන් උඹලා කෝක් උඩ ඉන්නේ. නෑ ඉතින් එහෙම මට්ටමේ කෙනෙක් තමයි හම්බුනොත් එකට ඉන්න පුළුවන් නේ. දැනගන්න මේ බන්ධන වලින් කියලා දෙන්න ඕන. මහලුක දේවල් නෙමෙයි. එතකොට 4 ක්ලෝරින් පරමාණු වටා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ඇත. HCl වල ක්ලෝරින් පරමාණු වටා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? මම ෂෙඩි ගඳින්නම්. HCl මේ කීයක් තියෙනවද?
යුගල් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. දෙකක් ඇත කියන එක වැරදි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? හරි එකද? එහෙනම් එක. right බලන්න ඊළඟ ප්‍රශ්නේ. පරමාණුක දැලිසක් පවතින ද්‍රව්‍ය මින් කුමක්ද? පරමාණුක දැලිස් දෙක ඉගැන්වුවනේ. කවුද? ග්‍රැෆයිට්. හතර. ඊළඟ බලන්න 16. ඉහත සංයෝගවල අයනික සංයෝග වන්න. අයනික සංයෝගවල ලක්ෂණය මොකද්ද? ඉහළ ද්‍රවාංක තාපාංක දැරිය. එතන බලන්න මෙතන ද්‍රවාංක තාපාංක ඉහළ වෙන්නේ කාටද? AB ගේ. එහෙනම් අයනික සංයෝග AB. ඊට සංයෝග වලින් කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක් හෝ වායුවක් ලෙස පවතින්නේ මොනවාද? ද්‍රවයක් හෝ වායුවක් ලෙස තියෙනවා නම් ද්‍රවාංක තාපාංක 15. සහසයිනේ. කිව්වා මං කියලා දුන්නේ. ද්‍රව බොහෝ විට වායු අනිවාර්යෙන් බොහෝ විට ද්‍රව. ඒවා සහසයිනේ. ද්‍ර C හා D. DC උත්තරේ 3. 10 ප්‍රශ්න බලන්න. රසායනික සංයෝග සතු ගුණ කිහිපයක් පාද දක්වා ඇත. මේවායින් සහසයිජ සංයෝගවල ගුණ. පහළ ද්‍රවාංක ඇත. හරි. දැලිස් සාදයි සහසයිජ සංයෝග දැලිස් හදනවද? නැහැ. අණු විදියට තියෙන්නේ ඒක. ජලීය ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කරන්නේ. ඔන්න දැන් අර ගුණ ටිකක් මතක් මේ කියලා දෙන්නේ. ජලීය ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කරන්නේ සහසයිජ සංයෝග. අයනික සංයෝගවල විදුලිය ගමන් කරනවා. හරි. එතකොට එහෙනම් A හා C හරි. උත්තරය අංක 3. ඊළඟ අණු තුල පවතින සහසයජ බන්ධනවල ද්‍රවීය ලක්ෂණ වැඩිපුරම දැකිය හැකි අණු කවුද? ජලයේද? H2O. ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගැනීමට ඉලෙක්ට්‍රෝන ඉවත් කරන සහ ලබා ගන්නා මූලද්‍රව්‍ය දෙකක් පිළිවෙලින් සඳහන් වන පිළිතුරු. දෙවෙනි පිළිතුරේ නෑනේ. ඒක තියෙන්න ඕන එක තමයි නැත්තේ. ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගැනීමට ඉලෙක්ට්‍රෝන ඉවත් කරන සහ ලබා ගන්නා මූලද්‍රව්‍ය දෙකක්. 4 වෙන්න බෑ. 3ක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ 3 තියෙන දෙකම ලෝහ. ඒතර 3 වෙන්නත් බෑ. ඊළඟට එකේ එක වෙන්න පුළුවන්. ඇයි? කැල්සියම් දෙවෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන මොනවා කරන්නද මේ බලන්න ඉන්නේ. දෙකක් පිට කරනවා. සල්ෆර් 6 වෙනි කාණ්ඩේ මොනවා කරන්නද බලන්න ඉන්නේ. දෙකක් ලබා ගන්න. එහෙනම් එක වෙන්න පුළුවන්. right. හොඳයි. ඊළඟ ප්‍රශ්න ඔයගොල්ලෝ කරන්න ඔය උගන්වපු ටිකම තමයි ආය ආයෙ තියෙන්නේ. හොද්දට ගෙදර ගිහිල්ලා බලන්න උගන්වපු ඔය නෝට් එකේ ඔය චුට්ට ඇරෙන්න වෙන එවනේ. දැන් බලන්න ඔයාලගේ නෝට් එකේ කොච්චර තියෙනවද කියලා අපි දුන්න ෂෝට් නෝට් එකේ පිටු. මම දන්නවා මේකට වටිනාකමක් දෙන්නේ ඉතාම සුළු පිරිසක් විතරයි. මෙච්චර වටින දෙයක් කියලා දීලා. හැබැයි මම යෝජනා කරනවා හරිද ඔබේ ගුරුවරයා ඔබට ඉගන්වු නෝට් එකවත් කායිස්සරවත් බාල්ලුවට ලක් වෙන්න දෙන්න එපා. පිළිතුරයි. හරි. ඒ කියන්නේ මේ කියලා දෙන්න. ඔයාලගේ යාළුවන්ට කියලා දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය නෝට් එක බාල්දු කරන්න එපා. ඕවා ඔය නිකන් හැදෙන නෝට්ස් මේ ඔයාලා ඉදරන මම මේ කට වචනේ නිකන් ඔයාලගේ නෝට් එක දුන්නට ඔය නෝට් එක නිකන් එන්නේ ඔයා හදලා ඔක්කොම ඔළුවේ තියෙනවා. හරි. පොත බලලා ඒතර ඒවා නිදි මරාගෙන අපි හැදුවේ වෙන මොකේටවත් නෙවෙයි. අපේ පන්තියේ ඒ දරුවෝ අනිත් හැමෝම අතර විශේෂයි කරන්නේ. ඒතර ඒකට වටිනාකමක් දීලා වැඩ කරනවා. ඒවා බාල්දු කරන්න එපා කායිස්සරහට. හරි. right. එහෙමනම් ඊළඟ දවසේ මම කතා කරන්නේ මොකද්ද? ප්‍රජනනයේ පාඩම. ඒක රිවිෂන් කරලා ඒකේ ප්‍රශ්න කතා කරමු. ඕකේ නොතේරෙන එකක් තිබුණොත් ලබන සතියේ කියන්න. හැබැයි මේ ලබන සතියේ ඔන්ලයින් එකත් මට තියාගන්න ලබන සතියේ මම ඔක බලනවා. කරාද නැද්ද කියලා. තේරෙනවද? අනිවාර්යෙන් ඉතුරු ටික කළා දෙන්න. හරි. එහෙමනම් පොත් දාගන්න බෑග් වලට. හරි. එහෙමනම් නැගිටින්න හැමෝම. හරි. හොඳයි. එහෙනම් හැමෝටම ආයුබෝවන්. ත්වන් සරණයි. 11 වසරේ ඉන්න
දහවැසරයට යන්න පුළුවන්. ලබන සතියේ තඩාරද ක්ලාස් එක තියෙනවා. පරිවිඩය දෙන්න ඔයගොල්ලෝගේ යාළුවන්ට එන්න පුළුවන්.